උදෑසනකට අද ලෙස කුල පසළොස්වක පොහොය දවසේදී මේ විශ්වයේ පුරා ඉගුන්නා දුටුවා. දැන් පූජ්‍යපාද අවසරයි අපේ වැඩිමහල් සත්දාසී ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්මාසනයේ වෙත තාමත් ගෞරවාන්විත වැඩමවීමට අද ගණනකට නිවාසස්ථානයේ මේ සතුරු දැතුවේ මිටියාපින් මුළු ලෝකුරාම සාදුනාද ඇහෙන්නේ ධර්මයේ සුවඳ පැතිරෙන්නේ පූජ්‍යපාද අවසරයි අපේ සිරිධම්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ධර්ම සංනිවේදනයේ ප්‍රතිඵලයක් තියෙන අප හැමදෙනාම තැන්පත්ව නිහඬව ධර්මයේ ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. මේ අවස්ථාවේදී මේ වෙසක් සඳේලිය ගණයේ පුරා විවිධ ප්‍රක්‍රියාවන් හැදෑගෙන මේ වන් පුරාණින් මුළු ලොවටම ධර්මයේ සුවඳ පතුරන්නට යලිත් සූදානම් වන වෙලාවේදී ගෞරවනීය දේශකයන්න් වහන්සේ අපේ පූජ්‍යපාද වැලිමඩ සද්දාසීල විචිත්‍ර ධර්මහත්මයන්න් වහන්සේ පිළිගැනීම සඳහා මා ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. පූජ්‍යපාද අවසරයි අපේ කපුලෝවේ සිරිධම්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේ. වැලිමඩ සද්දා
කිසිදු පැකිලීමකින් තොර පුදුම විදිහේ කරුණාවකින් පුදුම විදිහේ දයාවකින් අර මේවා අපි අතින් කෙරෙන්න ඕනේවායි කියන වගේ හැඟීමකින් යුක්ත අද පින්නදුනේ ආනන්ද මහසෑය ධාතුන් මහන්සේලා තත්පත් කිරීමේ පින්කම ප්‍රදර්ශන කටයුතු කරන වෙලාව මොහොත අනික වෙසප්පුව මේ සියලු කටයුතු තියාගෙන මේ අපේ හාමුදුරුවෝ වැඩි අපි වෙනුවෙන් නෙමෙයි මේ වැඩි සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මේ වැඩි මේ යුගයක අවශ්‍යතාවයක් සම්පූර්ණ කරන්න පිටු මේ පුද්ගලිකකම් හිතවත්කම් වල එහෙම එකට නෙමෙයි උන්වහන්සේ වැඩි කරුණාවෙන් උන්වහන්සේ දන්නවා මෙතන අවශ්‍යතාවය උන්වහන්සේ දන්නවා මෙතෙන්ට මොකක්ද කෙරෙන්න ඕන කියන එක උන්වහන්සේ කල්පනා කරන්න ඇති මේක මගේ යුතුයකමක් මේක මගේ වගකීමක් මොකද මේ සද්ධර්ම මණ්ඩපයක් ඉදිකට මේ හාමුදුරුවෝ දැනුත් මා වගේ කරනවා හරි වටිනවලු බඩමඩු හදපුවේ ඒ වෙනතර මුළු ලෝකේම ධර්මයේ සරණ යන්න ඕන කියන තැන ඉඳගෙන කටයුතු කරන් ලෝකෙම බණ අහන්න ඕන ඒ විදිහට හැසිරෙන්න ඕන එතකොට තමයි මේ මුළු ලෝකෙම ලස්සන වෙන්නේ ඒ නිසා මම දීර්ඝ වශයෙන් අනුශාසනා කරන්නේ නැහැ හරි ඕනෑකමින් ගෞරවයෙන් අපේ හාමුදුරුවන්ට ආරාධනා කරනවා පින් සිද්ධ වේවා අපේ හාමුදුරුවනේ මේ කරන පින්කම් වල අනුභවයෙන් අපේ හාමුදුරුවෝ මතුමත්තේ රහත් වෙලා නිවන් දකිත්වා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. නැවත වාරයක් සාදුකාරයක් දුන්නා. සාදු 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 සමාදන් වෙච්ච පින්වතුන් හැර අනිත් පින්වතුන් පන්සිල් සමාදන් වෙන්න.
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සාදු සාදු සාදු. අද විසක්කම් පොය දවසේ මේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ උදෙසා භාග්‍යවතුන් වහන්සේගේ ආර්ය සංගරුව උදෙසා වන්දනා කරගනිමු. එකටම ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානම් බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ මේපස්සිකෝ කනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝණීති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝ සබ්බාරි විජයං නඛා පත්තෝ සම්පඤ්ඤුතං වන්දේ තං බෝධිපාදපං ඉමේ මහෝයි ලෝකනාථේන පුරියා ආමිතේ නමස්සාමි
නමස්කාර වේවා බුදුරුවනට සමතා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමතා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමතා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමතා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පළමුවෙන් මා සිහි කරනවා මාහට ධර්ම විනය උගන්වන මාගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කාගේත් කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අමාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වා. සාදු සාදු සාදු. නිකවැරටිය සමදරා පිටිය ශ්‍රී පාලිත විද්‍යායතන පිරිවෙන ඇතුළු ගණේවැව පුරාණ විහාරයේ විහාරාදී ප්‍රතිතැන්පත් අවසරයි පූජනීය ගෞරව ශාස්ත්‍රවේදී ගල්පිටියාගම වජිරවංශ නායක ස්වාමීපාදයන් වහන්සේ ප්‍රධාන ඒ වගේම මේ කටයුතු වලට මූලික වෙලා අප්‍රමාණ මහන්සියකින් කැපවීමකින් කටයුතු කරන අපේ කර්මවරුවේ සිරිදම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර පූජනීය මහා සංඝරත්නයේ අවසරයි. මම හිතනවා මේ බොහෝ දෙනා ගමේවැල මේ විහාරස්ථානය හඳුනාගත්තේ කර්මවරුවේ සිරිදම්ම ස්වාමීන් වහන්සේ නිසා. ගමේවැල ඒ කාලේ රජ කාලේ පුරාණ රජමහා මෙහෙරක් විදිහට මිනිස්සු අතර ප්‍රචලිතව තියෙන ඇති. ඒ රජවරුන්ගේ පරම්පරාවෙන් මේ විහාර පරම්පරාව අවසන් වීමේ මේවා කැලෑරිලා සංගවිලා ගියා. නමුත් මේ ගම ගැන ආයෙත් ලෝකෙට පැතුරුණා අපේ සිරිදම්ම මහමුදුරු නිසා. මම වැඩි ගමන සිරිදම්ම ස්වාමීන් වහන්සේට සිත්පැතුවේ ආමතුරු බොහෝ වටිනා දෙයක් කළේ මේ ධර්මශාලාව ඉදි කරලා. මොකද කර්ණෝරු සිරිදම්ම ස්වාමීන් වහන්සේ මිනිස්සු අරගත්තේ ධර්මයේ නිසා. ධර්මයේ නිසා. ඒක මාධ්‍යයටම 100ක් අවරන්දා. මොකද මාධ්‍ය වුණත් කොයිතරම්නම් ආමතුරු බලක් කියනවා. ඒ වුණාට ඒ ස්වාමීන් වහන්සේගේ පින් බලය ඊළඟට ඒ ස්වාමීන් වහන්සේගේ මිනිස්සෙකුට දෙන ධර්මයේ දෙන්න හැදෙන්න වචනයක් කියන්න තියෙන උවමනාව. ඒකයි මිනිස්සු එච්චර ඒ ධර්මයට ආකර්ෂණය වෙන්නේ. ඒ උවමනාවට අධික පින් බලය. මට ඉතාලම සතුටු වෙන්න පුළුවන්. ඒ තමයි මාමේ යටතේ ධර්මාසනේ සිරිදම්ම මහමුදුරු මාව වඩම්මලා මේ ධර්මාසනේ මාව අසුන් ගන්නකොට මගේ හිතේ කිසිම කහටක් නැතුව අසුන් ගන්න පුළුවන් හේතුව කවදාවත් මම මේ ස්වාමීන් වහන්සේට වචනයක් කියපුවාම මේ ආමතුරු වටා බොහෝ පිරිස් දහස් ගණන් එකතු වෙනකොට මම එකම එක දෙයක් දැක්කේ. ඒ තමයි දිනක තියෙන අසිරිය. හිම්බලේ අසිරිය මම දැක්කා. මේ අපේ DM මහත්තයාගේ මේ හිතවතුන්ගේ ඇසුරෙන් මගේ නම්බරයට ස්වාමීන් වහන්සේ මැසේජ් එකක් දාලා මම ඒකට මැසේජ් එකක් දෙන්න හඳුරන්නේ අපි කතා නොකලාට කමන්නේ අහම්බෙන් කවදා හරි දවසක මොන ගැහේ කියලා. ඒ මොන ගැහුනේ මෙහෙදින් අද
ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවකට පන්සලෙන් වඩිනකොට ඒ හාමුදුරුවෝ එක පියවරක් තබනකොට මිනිස්සු දහස් ගාණක් ගෙදරින් එළියට බලනවා. ඒකට කියන්නේ පින කසිරිය කියලා. සංසාර ඉරිසියා නතරුවයටයි පිරිවර සම්පත් ඇති වෙන්නේ. සංසාරයේ අනුන්ගේ දිනුවට අකුල් දෙලු නැති අයටයි පිරිවර සම්පත් ඇති වෙන්නේ. ඒ දරා ගන්න බැරි වෙන්නේ සංසාරේ එවැනි පින් කරලා නැති අයක කොහොමදත් හුරු නැහැ. අනුන්ගේ යසස. ඉතින් එක දිගට මේ ස්වාමීන් වහන්සේට කරදර බාධා එද්දී මට හිතුණා හාමුදුරුවෝ හොඳ ගමනක් යයි. ඵල ඇති රුකටයි ගහන්නේ. මොකද ඒකට හොඳම උදාහරණය අපේ ලොකු ස්වාමීන් වහන්සේ. ලොකු ස්වාමීන් වහන්සේ මුලින් ධර්ම දේශනා කරගෙන යනකොට ඒ වැදුන ගල් මුල් අවසානයේ සංඝාධිකරණයක් තියලා ලොකු ස්වාමීන් වහන්සේව තාන්සනේ නිර්පන්න ඕන කියන දැනට ආවා. එච්චර විරුද්ධ වුණා. චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා කියලා. නමුත් මේ අභියෝග හැමුවේ කෙනෙක් නොසැලී ඉන්නකොට තමයි කාලයක් යනකොට ඒක මිනිස්සු තේරුම් ගන්නවා. සමහර බැනුම් මිනිස්සු පවා තේරුම් ගන්නවා. මනුෂ්‍යයන්ගේ ස්වභාවය අහන දකින දේෙන් තමයි තීරණ වලට යන්නේ. ඒ නිසා සිරිධම්ම ස්වාමීන් වහන්සේටත් තේන්නේ මේ සෑම අභියෝගයකටම මුහුණ දීලා අතලෝ දහම දෙස බලාගෙන ඉන්න එකයි. ඉතින් ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේට අවංකව සිත පතන්න ඕන. මම ආපු ගමන් උන්වහන්සේට මතක් කළා. මම වෙන මොකක්ද ඔබ වහන්සේ වෙනුවෙන් කරන්න ඕන? ආනන්ද මහසෑයි ධාතු නිධානි දැන් මේ වෙලාව වෙනවා. එතකොට අපේ මුළු සංඝයා දහස් ගාණක් එකතුව ගුරු දෙවිඳු පෙරටුව ශ්‍රී ආනන්ද මහසෑයි ධාතු නිධානි දවස් 7ක් අඟුලිමාල සෑය මිනිසුන්ට දකින්න ලැබුණා. ඉතින් මම ඒකත් අතහැරලා ආවා. මම ඒව කළේ මේ ස්වාමීන් වහන්සේගේ ශාසනික මේවරට මගෙන් වෙන්න ඕන දෙයක් කරන්න ඕන කියන අදහස තමයි මට තිබ්බේ. ඉතින් මං වෙනව මොනවා කරන්නද මේ කරන කටයුතු වලට ඇවිල්ලා ආශිර්වාද කරනවා හැර. පින්වතුනි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාවක් හොඳට මතක තියාගන්නම මේ වචන ටික. කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවනං කිච්චෝ බුද්ධානං උපාදෝ. පින්වතුනි ලේසියෙන් මනුසාත්මයක් ලැබෙන්නේ නැහැ. ඒක බුද්ධ වචනේ. ඒකයි මට මම මේ ආම්තරංග බණ අහනවා. ආන්දර නිතර කියනවා මිනිස්සෙක් වෙලා ලේසියෙන් ඉපදෙන්නේ නැහැ. සතා සිව්පාව මිනිස්සෙක් වුණාට පස්සේ hina වෙලාවක් ඉන්න මිනිස්සෙක් hina කතා කරන්න. බල්ලෙක් වුණාට පස්සේ බුරනවා මිසක් බල්ලා hina වෙන්නේ. සත්තු සිව්පාව ඒ වගේ. මිනිස්සෙකුට තමයි තවත් මිනිස්සෙකුට hina වෙලා කතා කරන්න පුළුවන්. කිච්චෝ මනුස්ස පරිලාභෝ කියන්නේ මනුස්ස උපත්ති දුර්ලභයි. ඔබ මගෙන් ඇහුවොත් එම අපාය කොච්චරක් ඉන්නවද මනුස්ස ලෝකෙ කොච්චරක් ඉන්නවද කියලා ඒක ගණන් කරලා කියන්න බෑ. මිනිස්සු ගණන් කරන්න පුළුවන් කෝටි 850 කියලා. නිරේ ඉන්න ප්‍රමාණය ගණන් කරන්න බෑ අපාදුක් විඳින අය. ඒක උදාහරණයක් කියන්න පුළුවන්. මේ ඉන්න කෝටි 800ම නියසිලට ගත්ත පස් පිටක් වගේ නා. නිරේ ඉන්න නිරිසත්තු මහ පොළොව වගේ. එච්චර නිරේ ඉපදලා සිටිනවා පස්පව දසකුසල් මුල් කරගෙන. ඊළඟට කවුරු හරි ඇහුවොත් එහෙම තිරිසන් ලෝකෙ කොච්චර ඉන්නවද කියලා. තිරිසන් ලෝකෙ ඉන්න තිරිසන් සත්තු ගාන ගණන් කරන්න බෑ. මිනිස්සු කියන්න පුළුවන් කෝටි 800ක් කියලා. මේ මිනිස්සු ඔක්කොම නියසිලට ගත්ත පස් පිටක් වගේ ප්‍රමාණයක් නා. තිරිසන් ලෝකෙ ඉන්න තිරිසන් සත්තු ගාන මහ පොළොව වගේ. ඔබ හිතන්නකෝ වැස්ස කාලේක මතුවෙන මෙරුව ගත්තොත් එහෙම එක ගෙදරක වැටෙන මෙරුව තරම් ජනගහනයක් මේ පළාතෙම නැහැ. කෝමේ ඊළඟට දෙබරක බඹරක මීයක ඉන්න මීමැස්සෝ දෙබරු බඹරු ගණන් කළොත් මේ ලෝකයේම ඉන්න මීමැස්සි දෙබරු බඹර වල ඒ ජනගහනය ගත්තොත් එහෙම මිනිස්සු කියන්නේ කොයිතරම් සූරු පිටසක්ද. දවසක
නැසෝ. අද හෙට දිගටම කෝටි 850 ගානේ මාළු පරිභෝජනය කරතොත් කොච්චර මිනිස්සු මාළු පරිභෝජනය කරනවද මොහොතේ මාළු කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළා මේ ලෝකයේ තියෙන ජම්බු දීපේ පුරා තිබෙන සියලු ගස් අරගෙන ඒ ගස් අඟල් හතරේ උල්වලට පත් කරලා ලොකු උල්වලට ගන්න පුළුවන් මාළු එකතු කරලා හැබැයි ලෝකයේ තියෙන ගස්වල ලොකු උල්වලට මාළු කරන්නේ මධ්‍ය ප්‍රමාණයේ උල්වලට මාළු ගන්නවා උල්වලට මාළු කරන්නේ චූටි උල්වලට චූටි මාළු ගන්නවා හැබැයි ගස් ඉවරට මාළු කරන්නේ එච්චරම මාළු විතරක් ඉන්නවා ඒකකොට දැන් අපිට නවසීලන්තේ ජනගණනය වගේ තුන් ගුණයක් ඉන්නවා මේ බැටරිය ජනගණනය වගේ දෙතුන් ගුණයක් ඉන්නවා හරක් විතරයි දවසට නැරෙන කුකුල ඌ එළු බැටරිය ගත්තොත් මිනිස්සු කියන්නේ කොයි තරම් චූටි පිරිසක්ද මේ මනසාරම් භාවයක් කියන හැමදාම ලැබෙන්නක් නෙවෙයි ඔය වගේම තමයි ප්‍රේතාත්ම දුක ප්‍රේත භූත ලෝකවල සුවිසාරේ මිනිස්සු කියන චූටි පිරිසක් කිච්චෝ මනුස්සකලා ඒ නිසා මේ ජීවිතේ හානි කරගන්න එපා කියන එක හොඳ නෑ මනුස්ස ජීවිතේ හානි කරගන්න මිනිස්සෙකුට හිංසා කරන්න හොඳ නෑ ඒක කියන්නේ ගබ්සා කරන්න එපා කියන දවල් මාර්ග කතා කියන්නේ අවුරුදු ගානක් නිරේද අනකස්ලා වේසිකිරින් බලනවා වගේ කලාව කාලාන්තරයේ මනුස්ස ලෝකෙකට එනකොට ඒ අවුරුදු ගානක් ඉන්දරේ තැන්විලා තමයි අම්මා කෙනෙක් බලට එන්නේ. ඒ ආවම මෙයාමයි දරුවෝ මසන්න කල්පනා කළා. ඒක හොඳ නෑ. තිරිසන් ලෝකේ ආත්මව ගණනක් ඉඳලා අවම තිරිසන් ලෝකේ ඉපදුනොත් එහෙම අවම හරකෙක් වෙනා නම් අවම ආත්මව 500ක්වත් හරක්. ඒකට හේතුව කුමක්ද? ඒකට හේතුව තමයි තිරිසන් ලෝකේ නැති පුණ්‍ය ක්‍රියා නැති කුසල ක්‍රියා. කුසල කිරීමක් නැහැ, පින් කිරීමක් නැහැ තිරිසන් ලෝකේ. වැටෙන්නේ මා තිරිසන් ලෝකේ. තිරිසන් ලෝකේ සත්තු ඉන්නවා දුවේ පුතේ පින්තුනි තනකොළ උලාකාර ජීවත් වෙන සත්‍යය. මේ කටින් තනකොළ රටා මොම පොඩි ලකින්නේ. අවබෝධයත් කියලා සෙවණක් නැහැ. මේ මනස ලෝකෙ ඉතින් පස්පව දස කුසල කරලා කක්කගාල ජීවත් වෙන සත්තු ඉන්නවා. ඉවල් රූප බල අසුචි කරා. කක්කවලේ පන්නෝ වෙලා හිටිනවා. ඔය කක්කවලට ඉදුල් ගොඩක කුණු මාසක දඹලට පන්නෝ කලින් ජීවිතේ මානසාත්ම ලැබුණා තමයි. ඉතින් බක්කාව කටවන්දන කක්ක කරනකොට බුදුරජාණන් වහන්සේ කැමති නෑ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තයි. ඒ නිසා තමයි පස්පව දසකුසල කරන්න එපා කියන්නේ. අද මේ විසක් වූ දවසේවත් හිතට ගන්න මම ස්නානගාතින් වැළකෙනවා සෝතමින් වැළකෙනවා දරකනාසයෙන් වැළකෙනවා දුර්ගීමින් වැළකෙනවා සුරාවෙන් වැළකෙනවා කියලා තමන්ගේ වැරදි අනුපාඩුව හදාගන්න කල්පනා කරන මේ විසක් වූ දවසේ ඔබ පාපේ කළ ඔබ වැරදි කළ ඔබ පින්පව විශ්වාස නොකළොත් ඒකම තමයි ඔබට පරාවරණ වෙලා ඔබගේ විනාශය වෙනවා. ලේසි මානසික ලෙඩ. කිච්ඡා සද්ධම්ම සවර බණපදයක් හැමෝටම ඇහෙන්නේ. ඉතින් මම කිව්වා නිරසත්තු මහ පොළොව වගේ නම් මිනිස්සු නියතිලට ගත්ත පස්පිට වගේ කියලා. එහෙනම් නිරසත්තු බණ ඇහෙන්නේ නැහැ මහ පොළොව වගේ ප්‍රමාණයකට. ඊළඟට මම කිව්වා තිරිසන් ලෝකේ තිරිසන් සත්තු ගණන ගත්තොත් මිනිස්සු නියතිලට ගත්ත පස්පිට වගේ තිරිසන් සත්තු මහ පොළොව වගේ කියලා. එච්චර තිරිසන් සත්තුන්ට බලපත් තේරෙන්නේ නැහැ බලහන්නේ. ප්‍රේතාත්ම, භූතාත්ම, පිසාචාත්ම මහ පොළොව. ඉතින් ඒකට බල සංකේත දෙන්නේ නැහැ. ඊළඟට දැන් නියතිලට ගත්ත පස්පිට වගේ කෝටි 850ක් සිංහල මිනිස්සු කීයද? ලංකාවේ ඉන්නේ කෝටි 2,20,000. කෝටි 2,20,000. එතකොට මේ ලංකාවේ ඉන්න
ලංකාවේ ඉන්න අයගේ සිංහල අය කීදෙනා සිංහල අයගෙන බෞද්ධ කීදෙනා බෞද්ධ අයගෙන මනපදයක් අහන අය කීදෙනා ඒක එක ගෙදරින් ගත්තොත් එක්කේ නවලතරක් වෙන්නේ නිරන්තරයෙන් බලන්න කැමැත්තෙන් ඉන්නේ. එතකොට පින්නතුනි ධර්ම ශ්‍රවණය කියලා කියන එක හැමදාම හැම කාලෙකම ලැබෙන එකක් නෙවෙයි. මේ මාර්ගයේ තියෙන නිසා මේ දරුවෝ තුරු දුරවතා මේ හැමදාම දැන් මම තියෙනවා කියලා කල්පනා කළාට අපේ පුංචි කාලේ අපි තේරෙන කාලේ දැන් මම අවුරුදු 19 මම තුනේ ඒකාක් දෙකකින් අපි මනහන් ආසයි තමයි. නම බදාදා මේ රැය 8ට යන ගුවන්විදුලියේ බණ ඉරිදා උදේ 8ට හරි 7ට හරි යන බණ හැර සතියකට බණ දෙක. ඒ හැර ලොකුම ධර්ම දේශනා හින්න නැහැ. මේ මෑත භාගයේ තමයි මේ ධර්ම දේශනා කියන අහන්න ඉච්ඡර රුචිකත්වයක් ඇති වෙන්නේ. ඒ නිසා ධර්ම ශ්‍රවණය කියන්නේ දුර්ලභ දෙයක්. ඒ නිසා දුර්ලභ දෙයක් දෙන තැන හදපු නිසා මම පිළිදම්මාකට ඉච්ඡර ප්‍රශංසා කළේ මේ පින්කමට ඉච්ඡර කැමැති වුණේ ධර්මශාලාවක් කියන්නේ මිනිස්සුන්ට දුර්ලභ දෙයක් ලැබෙන තැන කිච්ඡා සද්ධම්ම ශාවල පනපද ඇහෙන තැන ධර්මශාලාවක තමයි මිනිස්සු සීල් රැකෙන්න හිතන්නේ. එතනයි බල කියනකොට සීල් රැකෙන්න හිතනවා. එතන තමයි දීනි නිවෙන්නේ. එතන තමයි හිත හැදෙන්නේ. මනෝලෝ. එතනදී තමයි දන් දෙන්න හිතෙන්නේ. සෑයක් හදන කෙනා මිහි වෙන්නේ ධර්ම දාසභා මණ්ඩපයේ. බෝධි මණ්ඩපයක් හදන කෙනා මිහි වෙන්නේ දාසභා මණ්ඩපයේ. පැවිදි වෙන කෙනෙක් ලෝකෙ මිහි වෙන්නේ දාසභා මණ්ඩපයේ දෙසන දහමකින්. දාසන දෙන මිනිස්සු මිහි වෙන්නේ අහන බණක්. නිසා මේ ලෝකේ පුණ්‍ය බීජ වපුරන උතුම් ස්ථානය තමයි ධර්මශාලාව. ධර්මශාලාව කරන වේගී නිවන කරා යනවා. බුද්ධ කියන වචනේ ඇහෙනකොට සියලු දේවල් අතහැරලා යන්න පුළුවන්කම ලැබෙනවා කියනවා ධර්මශාලාව කරනවා. ධර්මශාලාව කියන්නේ ගෝඨාන හදා ගන්න තැන නෙවෙයි. ගිනි තියා ගන්න තැන නෙවෙයි. නිවෙන තැන. මිනිසුන්ට නිවෙන තැනක් හදලා සංසිඳෙන තැනක් හදලා ජීවිතේට වටිනා අර්ථයක් ලැබෙන තැනක් නේදුවට පස්සේ යමක්ද දෙන්නේ දෙන දෙයමයි ලැබෙන්නේ තමාට සැනසෙල්ල සාන්තිය නිවීම කියලා ලැබෙනවා. මම උනත් පෞද්ගලිකව විහෙර විහාර අංගාතරින් දෙවිපුරම මනාප විහාරංගේ තමයි ධර්මශාලාව. එතන තමයි මිනිසු ජීවිතේ එතනින් බීවෙන කෙනා තමයි සෑයන දනක කරන දිනේ. එතනින් බීවෙන කෙනා තමයි බෝසමතු ළඟ දනක හලවා දිනේ. එතනින් බීවෙන කෙනා තමයි බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ කුමක්ද කියලා තේරුම් ගන්න. ඒ නිසා මේ ධර්මශාලාවට මම හිතනවා ලංකාවේ নানা දෙසින් මිනිස්සු සම්බන්ධ වෙන්න ඇති. මොකද කාමදේව ලංකාව පුරා බණ කියනවා. මේ හැම කෙනෙක්ගේම සම්මාදමක් ඔය ධර්මශාලාවේ ඇති. ඉතින් හැමෝම පින් සිද්ධ වෙන උතුම් පින්කම. කිච්ඡන් සද්දම සවාද. කිච්ඡෝ මනස පනලාව කිච්ඡන් මච්ඡාන ජීවිත. මච්ඡාන ජීවිතම් කියන්නේ මේ ජීවත් වෙන දුෂ්කර පින්කම. මානසික ජීවිතය දුර්ලභව ලැබෙනවා තමයි. නමුත් ඒ ලැබෙන දුර්ලභ ජීවිතේ රැකගන්න හරි අමාරුයි. ඉතින් ඒ අමාරුව තමයි මිනිස්සු මුක්ති විඳින්නේ. ගොඩාක් ප්‍රශ්න මොහොතේ සිද්ධ වෙනවා. මානසික ආපදාන ඉඳලා පොඩි මොහොතේ මරණය සිද්ධ වෙනවා. ඊළඟ ජීවිතේ අපිට මොහොත දෙන්න වෙන්නේ සිතන දේවල් නෙවෙයි. නොසිතන දේවල් වලට මොහොත දෙන්න සිද්ධ වෙනවා. ඔබගේ ජීවිතය ආපස්සට හැරිලා බැලුවට පස්සේ ගොඩාක් සිද්ධ වෙලා තියෙන හිතපු දේවල් දැනගන්න පුළුවන්. බලාපොරොත්තු ඔබගේ සුරුමිලා ඉරණමන මොන දෙන්නේ වෙලා. මෙතන ඉන්න දොස්තරලා වෙන්න ඉගෙන ගත්තා. නමුත් දැන් සමාජයේ හේන කොටා ගන්නවා. මොන අදහසින්ද ඉගෙන ගත්තේ අවසාන නතර වෙන්නේ කොහෙද? සමහර ධර්මාවලින් මේ ගමට ප්‍රසන්න වෙන
ඊනේ මත හිතුවද මේ වාගේ පිටිහර ගමක ජීවත් වෙන්න වෙයි කියලා. බලන්න ඔබගේ ජීවිතය. ඉතින් දුෂ්කරයි මිනිස්සු ජීවත් වෙන්න කුලිය වැඩ කරනවා. සෝකදාන දස්සව නගිනවා. මානවය මිනිස්සු ජීවත් වෙන්න කරනවා. බස්රියේදී කොහොමද එකම පාරේ සුත්තාන කරකව කී වතාවක් ජීවිතේ යන්නේ නැති කියලා හිතනවා. පොද්දස්තර කෙනෙක් අපි කියමුකෝ කුරුණෑගල අනුරාධපුරේ කුරුණෑගල අනුරාධපුර කුරුණෑගල අනුරාධපුර කියලා කටින් කී ගමනක් කියලා ඇතිද කියලා බලන්න ජීවත් වෙන්න දුෂ්කර ජීවත් වෙන එක අමාරුයි. ගාමක් වල කෙල්ලු දෙති මහා එකම ඉදිකට රිත්කෑලකට පටවලා ඒ රිත්කෑල තලු කර මුළු ජීවිතයක් ගත කරනවා. මේ රට අත්‍යන්ත වෙන රටවල ජීවත් වෙන්න වෙනවා දුෂ්කරකම. කොරියාවේ ළමයි ගත්තොත් එහෙම පැය 12ක් එක දිගට වැඩ කරනවා. සමහරවිට නිින්දක් නැහැ. අම්මා තාත්තා ආහාර නැහැ. ගොඩනැගිලි වනාන්තර. සෑම භෝගිය ක්‍රීඩා පේන්නේ නැහැ. පිරිත් හඬක් ඇහෙන්නේ නැහැ. ඒ වගේ රටවල් වලට ගිහිල්ලා රස්සාවල් කරනවා. මේ වගේ දාගේ දාන උෂ්ණ පළාත්වල ජීවත් වෙලා රස්සාවට යනවා. හිම වැටෙන ප්‍රදේශවල. රුසියාවට, යුරෝපයේ කේක රටවල් වලට යනවා හිම වැටෙන. හිමේ ජීවත් වෙන්න ඉපදුනේ මෙහි අනුරාධපුර ජීවත් රස්සාව කරන්න කියලා තියෙන හිමේ. මම දැක්කා නගර සභාවේ නෙවෙයි ටොයිලට් වලක් අදින්න. මොකද ඒකේ ටොයිලට් වල අදින්න අමාරුයි ඉන්නේ නෑ මොකද. ඒ වැඩ කරන ආපය බෝක්ස් දාගෙන වලට බැහැලා අතින් බරක් වලට ගත්තා. ජීවත් වෙන්න තියෙන අමාරු දුෂ්කරව. අපේ අම්මා හරියට දුක් විඳලා අපේ දාන කාලේ ඉඳලා තේවත් වල වැඩ කරනවා. අපේ අම්මා කුලි වැඩ කරනවා. දවසක් මගේ අම්මා නිකන් මේ ඔළුව අත ගාපු පුතා කියලා මේ මොකද මම අම්මා ඔළුව අත ගානකොට මේ ඔළුවේ මේ පැත්තේ ඉඳලා මෙහෙට කාමයක් තියෙනවා. හිස් කබල මෙහෙම වක ගෙහිලා මේ ඔළුව මෙතෙන් නැමිලා මේ මෙතන ඉඳලා මෙතෙන් අවුරුදු 20ක් තේ කූඩේ ඉසේ තියාගෙන ඉඳලා ඒක පරිලෙට හිස් කබල බැහැලා මගේ අම්මා දුෂ්කරවා මේ ඇඟිලි පුපුරලා දෙන්නේ දලුකඩ. දෙතිකෑල උතාරන්න තමයි යන්න දලුකඩ යන්නේ. මේ ඉච්චි වෙනවා මේ ඇඟිලි වල දලුකඩ. එක දවසක් දෙකක් අවුරුදු 20ක්. කවදාකවත් තුනක් ඉංග්‍රීසිාවක් හැදෙන්න කියලා ගෙදර ඉඳලා නැහැ. කොහොම හරි යනවා ලොකුම දිව්‍ය ඖෂධේ පැනඩෝල් පෙට්ට. පැනඩෝල් පෙට්ට දීලා යනවා. අයියා අපේ ගෙදර අපි සහෝදරයෝ තුන් දෙනා තාත්තා අසනීපයි අපි මේ පවුලට කරගෙන යනවා. ඒ ස්වාමියාත් එක්ක දරුවෝ පිටින් කරගෙන යන බවට සිද්ධ වෙනවා. ජීවිතේ දුෂ්කර බව. ජීවිතේ නම් තේරුම් ගන්න තමයි සසර. ඉතින් ඕකේ ආයෙ නැඩවි යන්න කැමති නම් අනුන්ගේ වැරදි හොයනවා අනුන්ට බැන පාස්කව දසක් කුසල කරලා ජීවිතේ ඕකේ යන්න කැමති නම් විදවරනවා. මේකෙන් ඈතර වෙන්න ආසන බුදුරජාණන් වහන්සේ සරණ යන ධර්මයේ සරණ යන සංඝරත්නයේ සරණ යන බොරුවක් නැතුව අමාරුයි. ඊට බුදුරජාණන් වහන්සේගේ පහදවල පන්සිල් පද පාරකින් මහන්සි වෙනවා. අනුන්ගේ ඇත්තටම හොයන එක ඕනම නැහැ. ඕනම නැහැ අනුන්ගේ. ගෙවල රාමසර්වල් තමයි. මිනිහා බීලා යනවා බීපු මිනිහෙක් එක්ක පවල් කරන කතා. පුදුම කාර්යයක් ජීවිතේ කෙරෙනවා. මේ මිනිසුන්ට තේරෙන්නේ. තරවගේ ජීවිතත් අඳුර වෙන්නේ. මේක මිනිසුන්ට තේරෙන්නේ නැහැ. තේරෙනවා කියන නාමය නැහැ. මේ මොකද කරන්නේ? ජීවිතේ ඉවසන්නයි කියන මම කියනවා. ඉවසන්න. ඕක තමයි ජීවිතයේ දුෂ්කරතාව. ඕක තමයි සසර. ආයම තෝම පවල් කතා යන ආසයි අනුන්ගේ ඇදහොරගෙන අනුන්ගේ තෝතෝකේ ඉන්න දෙතර කරේ ඉන්න. සංසාරේ තමම්ම කරපු කර්ම තමම්ම විඳින ගම දුර්විසම් මනගේ ඉන්නවා කියන මිනිසුන්ට බැන බැන ඉන්න. බැඳපු මිනිහටම බැන බැන ඉන්න. යැයි බැන බැන ඉන්න. දැන් තමම්ම බැන බැන ඉන්න.
මේ සිංහලෙන් මේ කියන බණපද තේරෙනවා. ඉවසන්න වෙන්නේ. ඉතර වෙන්න කල්පනා කරලා මේ සසරට නාමයි. මේ සසරට ආරම්භය බණපදයේ කියන්නේ කවදාවත් දුෂ්කරයි. අවසාන වචනේ කිච්චෝ බුද්ධානුපාදෝ බුදුරුමතරාපාදේ. බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම හරි ආශ්චර්යයි. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකෙට පැමිණෙන්න කලින් තුසිත දෙවියෝ සන්තුෂ්ඨ දිව්‍ය රාජයාලා තමයි හිටියේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මට තුසිත දිව්‍ය ලෝකෙ ඉපදෙන්නවත් මතකයි. තුසිත දිව්‍ය ලෝකෙ ජීවත් වෙන්නවත් මතකයි. තුසිත දිව්‍ය ලෝකෙ චුත වෙන්නවත් මතකයි. සිහියමයි ඉපදෙන්නේ සිහියමයි ජීවත් වෙන්නේ සිහියමයි නැසෙන්නේ. මේ චුතෝ පින්වත් ආනන්ද දෙවිවරුන්ගේ ආරාධනය ඒ තුසිත දිව්‍ය ලෝකෙන් සාතුසිත දෙවිය චුතෝ ඒ චුතෝනේ සම්පූර්ණ ආශය විඳලා දිව්‍ය ලෝකේ සම්පූර්ණ ආශය අවසාන තත්පරෙත් ඉඳලා තමයි චුතෝනේ අතරමඟ වෙන්නේ. ඒක බුදුරගේ ආශ්චර්යයි. ඉතින් දෙවියෝ බුද්ධ කෝලාහලය කියලා එකක් කළා. කාලෝ අයන්ති මහා වීර බුද්ධ සෝමතා විපත්තු මාතු කුච්චය මේ මෞර්සික ඉපදෙන්න කාලය සදේවකන් තාරයන්තෝ දෙවි මිනිසුන් ඉතර කරගන්න බුද්ධ සෝමතා අමෘත පදේ අවබෝධ කරගන්න අම කෙනෙක් කුසී ඉපදෙන්නේ කියන ආරාධනය කළා. එතකොට පංච මහා විලෝකනේ කාලේ දීපේ දේශේ කුලේ මව කියන පංච මහා විලෝකනේ කරලා සන්තුසිත දිව්‍ය ලෝකේ උපරිම ආශිර්වාද අවසන් වෙලා බෝසතුන් දෙවියන් තුත වෙන අම්මාගේ කුසට පිවිසුණා. විසක් අසල පොයේ දවස. එදාගේ අම්මා සිල්වත් සිරිහාන් ගැපේ සැතපෙරේදී. ඒ අම්මා සීනියක් දැක්කා. සතරවරන් දෙවියෝ ඇවිල්ලා යාන සවාගෙන ගිහින් අනවතත් දිවින් ඒ දිව්‍යාංගනාව නාල දිව්‍ය සාරු අන්දලන ආයතන සැතපෙරුවා. සුදු වැප්පෙන් කැවිලා පැදතුරු කරන මවකුසට ඇතුල් වෙන මහා දිව්‍ය බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි අපින්වත් ආනන්ද යම් මොහොතක තථාගතයන් වහන්සේ මවකුසට පිවිසුණාද ඒ පිවිසෙනකොට දිව්‍යයන්ගේ දේවා භාවයේ ඉක්මවලා ගිය ආලෝකයක් පැතිරෙලා ගියා. ඒක බුදු කෙනෙකුගේ ජීවිතේ තියෙන ආශ්චර්ය අద్భుත කාරණා. හැමදාම බුදු රූප දෙන්නේ. ආනන්ද ඉරුගෙන් සමගින් ආලෝකමත් නොවන නිරයක් තියෙනවා ලෝකාන්තරික නිරය. ඒක කිසිම ඉරුසමකේව කිසිම එළියක් යන්නේ නැහැ. අන්නේ නිරේ පවා එළිය වෙනවා බෝධිසත්ව මහකුසේ පිළිතුරු කරනවා. ආනන්ද මේ ලෝකාන්තරික නිරේ නිරිසත්තු තවත් නිරිසත්තු ඉන්නවා කියලා ධර්මයේ ඉදා කියනවා ඊයේ දිනකොට. ආනන්ද මහකුසේ මහ බෝසතුන් ඉපදෙනකොට දසදහසක් ලෝක ධාතු කම්පා වෙනවා. ඉරේ සඳෙන් ආලෝකමත් වෙන ග්‍රහ වලල්ලකට තියෙන සක්වලක් තියෙනවා. එවැනි සක්වල දසදහසක් සෙලවෙනවා බෝධිසත්ව අම්මගේ කුසේ ඉපදෙනකොට. මේ අම්ම කොයිතරම් ඒව දරා ගන්න කොයිතරම් වාසනාවන්තද පින්වන්තයි. පින්වත් ආනන්ද ඒ බෝධිසත්ව මෞර්තිය ඉපදුනාට පස්සේ සතරවරන් දෙවියෝ හතර තුන ආරක්ෂා කරනවා බෝධිසත්වයන්ට අම්මාට මනසෙන් වාමනයෙන් දෙහිසක් වෙන්නේ කාගේ ඒක ආශ්චර්ය අద్భుත කාරණාවක්. පින්වත් ආනන්ද තථාගතයන් වහන්සේ බෝධිසත්ව මෞර්තිය ඉපදුනාට පස්සේ ප්‍රකෘතියේ අම්මා සීලවන්ත වෙනවා. ඒ අම්මා සත්තු නරන්නේ හිතෙන්නේ නැහැ. හොරකමක් කරන්න හිතෙන්නේ නැහැ. වැරදි කාම සේවනය කරන්න හිතෙන්නේ නැහැ. ඒ අම්මට බොරුවක් කියන්න හිතෙන්නේ නැහැ.
යම් සුරාන් ගැන හිතෙන්නේ යම් දරුවෙක් කුසට ආවට පස්සේ අම්මා ප්‍රകൃතියම සිල්වත් වෙනවා කියන එකක් ඇද්ද ඒ බෝධිසත්වයන්ගේ උපත ආශ්චර්ය අනුතයි. පින්වත් ආනන්ද බෝධි කුමාරයා කුසේ පිළිසිත ගත්තට පස්සේ ඒ අම්මාගේ හිතේ රාග සිතුවිලි හටගන්නේ මේ ලෝකෙ කිසිම පිරිමියෙකුට රාග ඇසින් අම්මා දිහා බලන්න බෑ. මහාමායා දෙවියන් බලන්නේ අම්මා කෙනෙක් දිහා බලන විදිහට. සුද්ධෝදන රජුගේ පවා මහාමායා දෙවියන් දිහා බලන්නේ අම්මා කෙනෙක් දිහා බලන විදිහට. පිරිමින්ද රාගසිතක් උපදින්නේ මහාමායා දෙවිය දැක්කට පස්සේ. අම්මාගේ හිතේ රාගය උපදින්නේ දරුවා කුසී පිළිසිඳ ගත්තට පස්සේ බලන්න දරුවේ කුසකාවට පස්සේ පින්වන්ත දරුවෙකුගේ විපර්යාසය. දැන් ඉන්න මේ අම්මලා කොහොමද රෝගාන්නේ? තාත්තලා කොහොමද රෝගාන්නේ? දරුවා බලට ආවට පස්සේ කොහොමද රෝගාන්නේ? රූපවාහිනිය වල තියෙන විප්‍රකාර බලන්න. ෆෝන් එකේ විප්‍රකාර බලන්න. ඉතින් ආය කාටද? ඒ වගේම බෝධිසත්වයන් මෞඛ්‍යයට ආවට පස්සේ පින්වතුනි අම්මාට රාගසිතවිල්ලක්වත් දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් ආනන්ද බෝසත් මෞඛ්‍යයේ ඉඳිද්දී ඒ මහාමායා දේවිය කිවිසුමක්වත් යන්නේ නැති තරමට නිරෝගී වෙනවා. තමන්ගේ කුසේ ඉන්න දරුවා කුස අතදාලා මේ හැම ඇතුලේ දරුවා තමන්ට පේනවා. තමන්ගේ කුසේ ඉන්න දරුවා පේනවා. ඒක ආශ්චර්ය අద్భుත කාරණාවක්. ඒක තමයි සම්බුදු උපදපවා හරි ඇසෙනවා. හිතපහදවා ගන්න පිළිතුරු අපේ බෝධිසත්වයන්ගේ මනෝලෝක ආරම්භණය පවා ආශ්චර්ය දෙයක්. පින්වත් ආනන්ද යම් කාන්තාවක් දරුවෙක් බිහි කරන්නේ මාස 9-10ක් අතර වගේ කාලයක. ඒ වුණාට ආනන්ද තථාගතයන් වහන්සේ මහා බෝධිසත්වයෝ මෞඛ්‍යයේදී අභියකම මාස 10ක් පිරෙන කන්නේ. ඇසලම පොයේ දවසක කුසී පිළිසිඳගෙන විසක් පොයේ දවසක මහලෝ වෙන්නේ. ආනන්ද සාමාන්‍යයෙන් වෙන කාන්තාවක් දරුවෙක් බිහි කරන්නේ එක්ක ඉඳගෙන ඉඳින් එක්ක වැතිරිලා ඉඳින්. ඒ වුණාට පින්වත් ආනන්ද බෝසත් මාතාව බෝසත් කුමරු බිහි කරන්නේ හිටගෙන ඉඳින්. කිසිම අපහසුයක් ඇතිවෙන්නේ අම්මා නිරෝගී සුවේ ප්‍රණීත පංචකාම සැප සම්පත් විඳින බෝසත් කුමාරයා කුසේ ඉන්නවා. පින්වත් ආනන්ද බෝසත් කුමරු ඉපදිලා දවස් 7න් බෝසත් මාතාව මිය යනවා. කලුරිය කරනවා. කලුරිය කළා තුසිත දෙවියෝ පිරිණිය පෙරහැර. බෝධිසත්වයෙක් හිටපු කුස තවක් කෙනෙක් පරිහරණය කරන්නේ. ඒ තමයි යාගේ අවසාන ස්ත්‍රී භාවය. එතනින් පුරුෂ දිව්‍ය රාජ්‍යයක් කියලා සන්තුෂ්ඨ දෙවියා පුරුෂමතුන් මරණාමක බලකෝ. බලන්න පින්වත් දරුවෙක් කුසේ තියාගෙන සිටීමේ දින. ඊළඟට බුදුරජාණන් දේශනා කළා පින්වත් ආනන්ද බෝධිසත්වයන් මෞඛ්‍යයෙන් ඉපදුනාට පස්සේ ඉස්සෙල්ලාම දෙවියෝ තමයි වඩා කරන්නේ. කාර්යය සතරවරන් දෙවියෝ ඒ බෝසත් කුමරු අතට අරගෙන මහාමායා දේවියට කියනවා අත්තමනා දේවි හෝමි සතුටු වෙන පින්වත් දේවිය මහේසක්කෝටේ පුතෝ උපන්නා ඔබට මහේසාක්‍ය පුත්‍රයෙක් ඉපදුනා කියලා. එතකොට පින්වතුනි අර දේවිය ගොඩාක් සතුටු වෙනවා. පින්වත් ආනන්ද ඉස්සෙල්ලා දෙවියෝ තමයි කුමරු වඩා ගන්න පස්සේ මිනිස්සු. පින්වත් ආනන්ද ඒ බෝසත් කුමාරයා දෙවියන් ගැතින් නිහිමවල සිරිපා බලලා උතුරු දේශයට පියවර 7ක් දමන කරන දෙවියන් දිව්‍ය ඡත්‍ර ඉහළට ඔසවාගෙන ඉන්නේ. එතකොට ඒ බෝසත් කුමාරයා මුළු සක්වලේම දෙවි දේවතාවෝ ධර්මයන් බෝධිසත්වයන් වැඳගෙන ඉන්නවා පේනවා. පියවර 7ක් ඉදිරියට ගිහිල්ලා නිර්මල වචනයක් දේශනා කරනවා අග්ගෝ මමස්මි ලෝකස්ස දිට්ඨෝ මමස්මි ලෝකස්ස
ඉතින් බෝධිසත්වයේ ඉපදුන ගමන් පියවර හතක් තිබූ බව ඉපදුන ගමන් සිංහනාද කළ බව කියන්නේ ආශ්චර්යජනක කාරණා. ඒක මේ ලෝකෙ කිසිම දරුවෙකුට සමාන වෙන්නේ නැහැ. ඒ නිසා වෙනත් දරුවෙකුත් එක්ක බෝධිසත්වයන්ගේ උපත සසඳන්න හොඳ නැහැ. මහණෙනි මව් කුසෙන් ඉපදුන දරුවාගේ ඇඟේවත් ලේදින් එක්කක් සැර කැට කුණු අසුචි පොඩ්ඩක් දරුවාගේ ගෑනෙන්නේ නැහැ. අම්මගේ ගෑනෙන්නේ නැහැ. කසී සංගවක පළපු දෙනකක් වලවල දෙනකක් තිබ්බට පස්සේ සංගව මෙනික ඇලෙන්නේ මෙනික සංගව ඇලෙන්නේ. මේ දෙකම සිනිඳුයි දෙකම පිරිසුදුයි. ඒ වගේ අම්මගේ කුස පිරිසුදුයි දරුවත් පිරිසුදුයි. අම්මගේ දරුවා ඇලෙන්නේ දරුවගේ අම්ම ඇලෙන්නේ. වැදගත්ම ජරාව දරුවගේ ගෑවෙන්නේ. ඒ බෝසත් කුමරු උපතුනාට පස්සේ පින්වත් ආනන්ද ආකාශයේ උණුසුම් ජලය සිසිල් ජලය ජලධාරා දෙකක් දරනවා. ඒ ජලධාරා දෙක මිසු වෙලා අම්මා බෝසත් කුමරුට නැහැගෙනවා. අදට නිම්බිරියේ පොකුණක් තියෙනවා. පොකුණේ වතුර හිඳෙනකොට පොකුණු දෙකක් තියෙනවා. එක පොකුණක ඇල අනිත් පොකුණේ උණනවා. අදට පොකුණු දෙකක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් ආනන්ද ඒ බෝසත් කුමාරයා උත්තර දෙන්නේ. ඒ බෝසත්තු සඳක් වෙනවා. ඒ බෝසත් කුමාරයාගේ රූපේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේ ලස්සන ආයත බුදුරජාණන් වහන්සේ තරම් ලස්සන කෙනෙක් නෑ. ඒ කියන්නේ දෙවියන් බඹපවා බණහන්නේ දිව්‍ය ද්‍රව්‍යයන් වල බුදුරජාණන් වහන්සේ ලස්සන. මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙනවා බුදුරජාණන් වහන්සේ. කටහඬාතේ මේ ලෝකේ ලස්සනම කටහඬ තියෙන බුදුරජාණන් වහන්සේ. දෙවියෙකුට ද්‍රව්‍යයන්ව දෙච්චර ලස්සන මිහිරි කටහඬක් නෑ. නුවණ අතරින් තුන් ලෝකෙම නුවණ වැඩි බුදුරජාණන් වහන්සේ. ඉවසීම මේ තුන් ලෝකෙම වැඩි බුදුරජාණන් වහන්සේ. සීලයෙන් මේ තුන් ලෝකෙම වැඩි බුදුරජාණන් වහන්සේ. සමාධිය තුන් ලෝකෙම වැඩි බුදුරජාණන් වහන්සේ. අපි බුදුරජාණන් වහන්සේට මොනවද පිළිතුරු යාළු? බුදුරජාණන් වහන්සේට පැහැදිලි කිනත් අරුවක් වෙන්නේ. ඔබට ඔබේ ජීවිතයේ අරුවක්ම පේනවා නම් වැරද්දක්ම පේනවා. නැති බැරි කවම දැනෙනවා. සංසාරේ කිසිම හිතපොඩියේ තමයි හිත බුදු සරණින් පුරවාගෙන නැහැ. ධම්ම සරණින් පුරවාගෙන නැහැ. සංඝ සරණින් පුරවාගෙන නැහැ. චිත්ත ප්‍රහාදය කරගන්න පුළුවන් නැහැ. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්ත කෙනෙක්. ඉතින් එදා අභිනිෂ්ක්‍රමණය කර ඒ තරම් ආදරණීය යසෝදරා. ඒ තරම් ආදරණීය රාමචන්ද්‍ර. ඒ තරම් ආදරණීය මෞපිය. රාජ සම්පත්තිය. පයේ මුදවරේන දුරිලක්ෂය තමයි. අභිනිෂ්ක්‍රමණය කර පුරා සර්වසන දුෂ්කරත්වයට විසංක පොදවසක ජයතිරි මහා බෝසත්තුමා වජ්‍රාසනීත වැඩමවා. මගේ තියෙන ලේ නහර වියලී ගිහින් ඇතම සිදුරුණ නහරට ඉතුරුන ලේමස් වියලී ගිය සම්බුද්ධත්වයට පත්වීම නැගිටින්නේ නැහැ කියලා ලක්ෂණ කරනවා. මේ ලෝකේ අධිපති කෙනෙක් ඉන්නවා. මේ කෙලෙස් වලට අධිපති කෙනෙක්. සසර ගමනට අධිපති කෙනෙක්. එයාට කියන මාර්ගය. ඔහු දස බිම්බරක් සේනාව සමග පැමිණෙනවා. පැමිණෙන දෙවි දේවතාවෝ පවයි සූරුවත ගිය බ්‍රහ්මියෝ පවයි සූරුවත ගිය. ඒ මායාවේ පැමිණීම කෙනෙක් දෙවියන්ටවත් දරා ගන්න පුළුවන් කමක්. බ්‍රහ්මයන්ටවත් දරා ගන්න පුළුවන් කමක්. සියලු දෙනා යත්ති සිටේ කිසිම කම්පනයක් නැති තාම බුදු වෙලා නැති බෝධිසත්වයෝ බෝසෙවෙන ඉන්නවා. තුන් ලෝකයක් බය වෙන මොහොතේ පාවා බෝසතුන් බය වෙන්නේ. බුදු වෙන කලින්ම තුන් ලෝකෙක මහා වීරයන් වහන්සේ තමයි අපි සාරණගේ බුදුරජාණන් වහන්සේ. මහා වීරයන් වහන්සේ. බිය නැති මුනිදු. ඉවසපු බලෙන් දස පාරමිතා බලෙන් මේ මහ පොළොව සාක්ෂි කරගෙන
එදා වෙසක් පොහොය දවසේ පළවෙනි යාමේ පෙර ජීවිත දකින්න ඕනේ පැතුවා. දෙවෙනි යාමේදී තෘතීය උපත දකින්න ඕනේ පැතුවා. අලුයම් යාමේදී සියලු කෙලෙස් නැසා මේ ජීවිතේ සසර ගමන හටගන්න පිළිවෙල තමයි පටිච්චසමුප්පාදය. සසර ගමන නතර කරන පිළිවෙල තමයි පටිච්චසමුප්පාද නිරෝධය. ඒ සියල්ල අවබෝධ කරගන්න සම්මා සම්බුද්ධත්වයට පත් වුණා ඉතින් එදා සම්බුද්ධත්වයෙන් පසු ඒ බෝසෙවනේ සමාපatti සුවයෙන් ලෝකේ පුස්තකතු පිණිස වැඩි සිරිපා තපතපා පිරිනිවන් පාන දවස දක්වා ලෝකේ හිතසු පිණිසයි වැඩ කළේ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වූ නිසා තමයි පින්පව කුසල අකුසල යහපත අයහපත කුමක්ද කියලා ලෝකේ දන්නේ. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා ලෝකේ දන්න බුදු කෙනෙක් පහළ වූ නිසා. දුක නම් ආර්ය සත්‍යයක් තියෙනවා. දුක්ඛ සමුදය නම් ආර්ය සත්‍යයක් තියෙනවා. දුක්ඛ නිරෝධය නම් ආර්ය සත්‍යයක් තියෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා නම් ආර්ය සත්‍යයක් තියෙනවා. මේ ආර්ය ශ්‍රාමික මාර්ගයේ ලෝකෙට දේශනා කළේ බුදු කෙනෙක් පහළ වූ නිසා. මේ ලෝකේ යම්තා රහතන් වහන්සේලා බිහිවුනේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වූ නිසා. මේ ලෝකේ යම්තා මගපලලාභින් බිහිවුනේ බුදුරජාණන් වහන්සේ පහළ වූ නිසා. දැන් මෙදිනෝනේ බුදුරජාණන් වහන්සේ නිසා කුයිතරම් යහපතක් වුණාද කියන්නේ අද බිහිවුනේ දහස් ගණන් 8000 ගණනකට වැඩි දවසෙන්දා. ඔය දවසෙන් වලින් ජාති ආගම කුලමල ભેද මොකුත් නැතුව කී දෙනෙක් බත්කාන බුදු කෙනෙක් පහළ වූ නිසා. අන්තියක් ගාන දන්සේ බීම දර්ශනේ ඉඳලා කඩල මේ මන්ක දර්ශනේ ඉඳලා අයිස්ක්‍රීම් දර්ශනේ ඉඳලා දහසක් එච්චර බුදු කෙනෙක් පහළ වූ නිසා මහා ආශ්චර්යයක් නෙමෙයික. ඊළඟ මේ මලක් පුතුලා ජීවත් වෙන මිනිසයාගේ පවුල රැකගෙන දැන ඉඳලා බුදු කෙනෙක් පහළ වූ නිසා නම් මලක් පුතුලා අඳුරු ටිකක් පුතුලා පන්සලට ගෙන්නේ යන පාරේ වලම් ටිකක් තියාගෙන පිටුවන මනස ජීවත් වෙනවා. බුදු කෙනෙක් පහළ වූ නිසා ලෝකෙ කී දෙනෙක් ජීවත් වෙනවද කියන බලන්න. ඇත්තටම බුදු සමග ලෝකෙ පහළ වුණ නැත්නම් මේ ලෝකෙ කොහොමද අපේ ජීවිත කොහොමද එහෙනම් බේරක් විහාරයක් පන්සල සිල් රැකීම පංචශීලය බණ ඇසීම පින්පව මොකුත් නැහැ. හිතුවේ අම්මා අප්පා දරුවන්ගේ අතින් මැරේ. බුදු කෙනෙක් පහළ වෙච්ච නිසා දරුවන්ගේ අතින් මැරෙන්නේ අම්මලා කීදෙනෙක් බේරිලා ඉන්නේ බුදු කෙනෙක් පහළ වුණ නිසා. තාත්තලා නිසා දරුවන්ගේ අතින් මැරෙන්නේ බුදු තාත්තලා කීදෙනෙක් ජීවත් වෙනවද? බුදු කෙනෙක් පහළ වුණ නිසා මේ පින්කෝ කියලා දුන්න නිසා. අපි අතින් මැරෙන්නේ කීදෙනෙක් දැන් ජීවත් වෙනවද? බුදු කෙනෙක් පහළ වෙච්ච නිසා. සමහරවිට කොච්චර දීමන මරන්නමයි හිතෙන්නේ පින්පව කියලා එකක් තියෙනවා. සමහර මිනිස්සු ඉරියව්වෙන්නත් බලයි. ඒ පින්පව උසාව. මේවා අපිට කරගන්න වෙනවා. බුදු කෙනෙක් පහළ වුණ නිසා අපායක් කියන එකක් ඇත්තටම තියෙනවා. මේක තියෙනවා කියලා සක්සුදත් දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. මිනිස්සු මරණයට පස්සේ මේ තිරිසන් ලෝකෙ උපදිනවා. ඒ උපදිනවා කියලා හරියටම දන්න බුදුරජාණන් වහන්සේ නිසා. නැත්තම් මේ ගෙදර ඉන්න ගෙම්බා, ගෙදර ඉන්න බලු පැටියා. මේ අපේම අය මැරිලා මේ උපදින්නේ කියලා අප දන්නේ බුදු කෙනෙක් පහළ වුණ නිසා දන්නේ. පින්වතුනි ළඟදී මාව මොන කෙනෙක්ද තාත්තා කෙනෙක් ආවා. මේ තාත්තා ඇවිල්ලා මට කිව්වා අම්බුරේ මම heart attack කරනවා මම නැරෙනවා නම් අඳුරනේ බල්ලෙක්ම තමයි වෙන්නේ. මම මේ අපතේ කියන්නේ. ආන්දරේ මගේ පපුව නිරවෙලා මම ඉස්පිරිතාලේ විඤ්ඤාණ වහනට දාද්දී ගෙදර අපේ ගල්පෙට කල්ලුවා. ඒ කල්ලුව වහනට පැන්න ලෙන්ගත් වහනට රිංගන්න හදනවා. මගේ මේ පපුව නිරවෙලා තියෙන්නේ අනේ මට ලෙන්ගත් වුණේ කියලා ඒක මගේ හිතේ විදා බැස්සලා. ඉතින් ආන්දරේ මම ඉස්පිරිතාලේ ගිහින් මම ගොඩාක් සමාජයේ
එකපාර වේදනාව කියලා මගේ මාව විසිරුණා. විසිරලා මගේ මාව උඩට වගේ ඇදුණා. ඇඳේ මලකම තියෙනවා මට දැන් පේනවා. මගේ හිත ගොඩාක් උඩට ඇදුණා. ඇදෙනකොට මට රුවන්වැලි සෑය ඇතින් පේනවා. බෝසතුන් පේනවා. ගමනානේ පේනවා. මම දැක්ක එක ගමක ගෙදරක මිදුලි යන අපු කලුව ඉන්නවා. ඒ කලුවාට මම වේගින් කියලා බදාගත්තා. බදාගන්නකොටම ආන්දරේ මට පිරිත් හදක් ඇහුණා. ඒක මම ගැස්සිලා ඇත්තට ගියා. ඒ වෙලාවට පන්සලේ නායකමාරුන් එදාට අමාරුයි උස්ම නැවතුණා කියලා නායකමාරුන් ඔළුවේ අත තියාගෙන පිරිත් කියනවා පන්සලේ නායකයෝ. එදා මම කනකින් නායකයන්ව ඉතින් පන්සලේ සීලන පිළිගත්තම මම දැකතාම කිව්වා. සීලත් දුර කොතරම් ඇයි උන්ට කවදා උන මාත්‍ය කියන කවදාවත් සතින් මරණ නැහැ කියලා සත්‍යයක් කියලා කරනවා. ගමේ කතා හදාගන්නේ කොබීල නැහැ. හොඳ තමයි හොඳ මිනිස්සෙක්. හොඳ මිනිස්සෙක් බල්ලෙක් වෙනවා කියන පිළිගන්නේ. මම කාපච්චි මම පිළිගන්නවා. බුද්ධ වචනේ තමයි. හේතුව තමයි පින්පවලින් කර්මයේ සකස් වෙනවා. පිනේ සැපපත් වෙනවා. පාපයෙන් දුක පාදනවා. ඒ උපතක් කියන එකක් හැදෙන්නේ පටිච්චසමුප්පාදයෙන්. උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති. උපාදාන බැඳිලා ගියා. ආසා කරන දේ ග්‍රහණය වෙච්ච දේ. ඊට අනුව තමයි කර්මය සකස් වෙන්නේ. ඒ සකස් වෙන කර්මයට අනුව තමයි උපදින්නේ. උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති. මම අපිට වැඩිපුර විතර ලිංගත් බල්ලකමේක. එහි බත්තකට බල්ලට නොදී නම් හිතෙන්නේ නැහැ. එහි සමානයි. ඔයාලට පුරා බල්ලට වැඳිලා තිබ්බා. දෛව ඔය හොඳ කෙනෙක් නිසා දෛවයේ ඔයාව පරිස්සම් කළා. ඉතින් ඔයාලට සෑයක් පෙන්නවා, බෝධියක් පෙන්නවා, ගමකුත් පෙන්නවා, බල්ලක් පෙන්නවා. ඔයාගේ හිත කොහෙටද වැඩි කර යන්නේ? ඔයාලට බලලා. දැන් අපි ගමේ කට්ටියටත් මම පණිවිඩයක් කියවුවා අනුරුමාල මහත්තයයි දාතු නිදාන කරන දාතු මාසේ දකින්න ලැබෙන ආනන්ද සෑය නිදාන කරන්නේ එන්න විදියක් නැහැ නම් ගෝවල් වතුර දානවා මම වින්න කතා තිබුණා දෙන්නට ඔය මාසික කියලා මම කො චෛත්‍යයක් පේනවා බෝධියක් පේනවා ගෝවකක් පේනවා මොකද මම අපි ගන්න ගෝවල් කොච්චර පණුවෙන්නේ ඒ ගෝවල් නඩලවගෙන යනවා තේරෙන්නේ සුද්ධ සිංහනේ කියනවා තවත් කිව්වා සෑයක් පේනවා බෝධියක් පේනවා ගෝවකක් පේනවා ඉලන්දාරන් කියන කොල්ලන් කියන්නේ චෛත්‍යකුත් පේනවා බෝධියකුත් පේනවා බෝධියකුත් පේනවා අන්තිමට අපල් කොම්මෙකුත් පේනවා මෙච්චර වෙසක් පොයේ දවසක මේ වගේ මහා මංගලයකුත් තියෙද්දි මේ වගේ බණකුත් කියලා තියෙද්දි කොල්ලෙකුට මේ ඔක්කොම අමතක කරලා කෙල්ලට නම් හිතේ අර බලන්න කෙල්ලෙකුට නා පුතා මට අවසානයේ ඒ කරන පරිස්සම් වුණේ බණපදයක් ඇහෙනකොට හැම දෙයක්ම අතෑරලා බණපදයට සවන් දෙන්නේ නැත්නම් ඔයාලා බුදු කෙනෙක් ගහන්න ඉස්සෙල්ලා ඔයාලා ජීවල් මතක් වෙන්නේ නැහැ. අද අපි වාහනේ යනකොට අපේ වාහනේ ඉස්සරහට යන දීමෝ වලට ඒකේ කකුල් එළියට දාගෙන ඉඳගෙන මේ කට්ටිය මේ දාතර කොහොමද අපේ ළමයා නවන ඉඳගෙන මේ අනාමසයි ඒ වහනේ එතනම ගිහිලා අර කකුල් වැදෙන තැනටම මහනේ ලම්නවා ආවසට ආවතරහ ඒකේ වැදෙන කකුල නෑ අපු තරහට මොනවද කියන්නේ කවුද කියලා බලනකොට මාව දැක්කා ඉන්නේ මුළු පාත් කරලා ඒවා මිනිස්සු දිවන කෙනේ චරේන ආවේගේ සීල දැක්කම අතර
මිනිස්සු සිවුර දැක්කම ඒ මිනිස්සු සසරේ ඒ මිනිස්සුන්ට කොයි තරම් රාගය තිබ්බද කොයි තරම් ද්වේෂය තිබ්බද අද කාලේ කසාවක දැකලා නතර වෙනවා කියන්නේ බුදු කෙනෙක් දැක්ක තැන නම් ඔය කාමී බුද්ධි නෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මිහිරි බ්‍රහ්මස්වරයෙන් දේශනා කරන ධර්මයාහි ඔය මිනිස්සුන්ට ඒ නිසා දුරේත්තේ බණ අහනවා ඔය හිතේ තියෙන ඒ පැත්තක තියෙන පස්සේ කියලා කාරණා බණට සමාදෙන්නවා ඔය දැන් මේ හාමුදුරන් වහන්සේ නිසා හදිච්ච ගොඩාක් තරණා. දුක අද කාලේ ශ්‍රද්ධාවකින් ධර්මයේ දේශනා කරන හාමුදුරුවෝ නිසා දීපු මනුස්සයෙක් නතර කරනවා. වැරදිච්ච මනුස්ස ජීවිතය අදා ගන්නවා මේ ශ්‍රද්ධාවකින් පුදිනාකම තමක පුළුවන් කියන බණ කියන්නේ මේ මනුස්සෙක් හැදෙනවා. බුදු කෙනෙක් දහම් දේශනාදී ඔයා හැදෙනවම රහතන් දේශනා කරද්දී ධර්මයේ ඔය හැදෙනවම තමයි. මේ තමයි අපි පරීක්ෂාවට ලක් කරන්න තියෙන එක ආත්මභාවය. ඔයා නිවන් දකින්නව නැද්ද කියලා බලන්න පරීක්ෂාවට ලක් කරන්න තියෙන ආත්මභාවයක් මේක. මේ නිහිත ධර්මයේ ජීවිතය අනුපාත හදාගන්න මේ කාර්යයේ රාගය වැඩි ඇති, දේශය වැඩි ඇති, මෝහය වැඩි ඇති, ඉතින් ආකාරයෙන් වැඩි ඇති. ඒ බලපෑම කොහොමද නතර කරන්නේ? ඔබ ධර්මයේ තමයි ධර්මයේ ලිංගයක් තමයි. ඔයාට තේරුණාද නැත්නම් අර තාත්තගේ හදවත මේ තාත්තේ කතාව මගේ හම්බුනේ. ඒ කියන්නේ සමහර දේවල් ජීවිතේ මාර්ගාසන්න මොහොතේ යම් පරීක්ෂාවක් කරනවා කියන්නේ. දැන් ඔයාලට ගන්න ඔයාලට චෛත්‍යයක් තියෙනවා, බෝධියක් තියෙනවා, බණමඩුවක් තියෙනවා. ඔයාලට බුවක් තියෙනවා. දුනානේ අපි කීයේ ඔය මෙරිලා ආත්ම සීයල නැති නාමවල වෙදකැලේ ඉන්නේ මිනිස්සු මනසලෝක අවබෝධ නෙවේ. ඔය මිනිස්සු කරපු පින් තිබ්බා. ඔය මිනිස්සු දෙවිලෝ යන පින් තිබ්බා. ඒ මිනිස්සුන්ට උපාදාන දරුවෙන් දෙන්නේ වැඩි. තුන්තිස්පේම ඉස්සර බණකතාවක් තියෙනවා. අම්මයි තාත්තයි පුතා දෙන්නේ දුවේ ගෙදර ගිහින්. අම්මගේ වැඩේ උයනවා නිපාත කරගන්න දෙවිදි පොතේ කුස්සියම තමයි ජීවිතේ. තාත්තා එන්නේ උදේ මාර්ගයක් කාලේ ඉඳගෙන අම්මා දවල් ගොන්නේ ඇන්දෑව දෙනවා අම්පර හොදලා මින්ගක් කරනවා උදේ කරලා. ගෙදරයි නොච්චර චාක මිනිස්සේ අනුගාමී ඉවත් යන්නේ නැහැ. දුවගනසයක්වත් අඳින්න යන්නේ නැහැ. නාතම අවුරුද්දකට වෙසක් එකක් කියලා එන නිසා වෙසක් එක දුන්නේ ආතගෙන එන්නේ නැහැ. දැන් මම නිලකොට දීම වටේක තාපනේ මමනේ කරේ. මම අපි පොළේ දුත අන්තම් ඒ මහා ගැස්සිරාවක් තමයි නෑ මම මොකද බෝතලේ දැක්කම හොඳ අමතකයි. එච්චර මේ ඉතාලකෝ යන්නත් ගෑනිත් දරුවත් ඕනේ ගෑනිත් ඕනේ මගේ අනාගතෙත් ඕනේ බෝතලේම වටිනා කියන තැනට මානසික මට්ටමේ හදනකොට මාර්ගයක් කොහොමද යන්නේ කියන්නේ. හැබැයි එහෙම හිතපු කෙනෙකුට මම හැයිලා කියන්නේ සුළුකොට ඇතැරින්නද? එහෙම හිතපු මානසිකව දැනලා කියන්නේ සුළුකොට ඇදින්නද? ඒ වගේ නිවන ඊට පස්සේ අර ලොකු පුතා ඩාඩේකට යනවා. ඊළඟට කෙල්ලගේ මේ ඉස්තයිල ඒක වැඩේම නම ලිංග ප්‍රෝග්‍රෑම් දෙන්නේ. අනිත් ගත්ත ගමන් නේද. ඊට පස්සේ පොඩි පුතාට දැම්පා එයා අසමාවතාවයට ආසාව.
මහානායක ඉල්ලනවා. මම පරිපූර්ණ වෙනවා. යා රහතන් වහන්සේලාගේ ඇතුලේ ඇසුරේ පිළිවෙල තුල ආරහත්වයට පත් වෙනවා. ඔය පුරුණාවගේ ලොකු වසංගතයක් ආවා. මුල් ගමේ මිනිස් මෑර අර ගෙදර දඩේ මේ ගිය පොල්ල හැරන අම්මයි තාත්තයි දුවයි නෑ. දුවයි බඳුනා අර නිදේ ගින්න අම්මා වලම්පිලි ගැරඩි තාත්තා කුඹුරේ ඉහේන ඌරේ කියලා උපාදාන ඇයි බුද්ධ කාලේ තුසිතේ ඉපදෙන්න මහා පිනක් තිබුණ බුදු සමගින් බණහලා හොඳට සිල් රැකපු මහාන්තරනමක සිවුරට ආසාවෙන් සිවුරේ කාලයක් වල ඉපදුනා කියලා අහන්න. මේ වගේ බලනවා තියෙන ආසාවයි අතාර ගන්න බැරි දේවල් බලනකොට පිටුතුනේ පොඩි නරකම පිටින් දැන් අපි ආම්තුරු ධර්මයේ රජකරවල යන නිසා මම ගොඩාක් රටවල දේශනාවලට ගියා. ගෝවා ඥානෙ යනකොට බලාපොරොත්තු අහවෙච්ච හොඳ එළිය පෙනෙනකොට ඕ ලයිට් වලින් පෘථිවිය පේනවා. පැය කිලෝමීටර් දහස් ගණනක් වේගයෙන් යන ගෝවා ඥානය එච්චර වේගයෙන් ගිහිල්ලා පැය ගණන් පැය 10 15 20 යන රටවල තමයි. එච්චර මේ පෘථිවිය විශාලයි. දැන් ඕස්ට්‍රේලියාව ගත්තොත් මේ පැත්තේ ඉඳලා අනිත් පැත්ත එකම රටේ මේ පැත්තේ ඉඳලා අනිත් පැත්තට පැය 3මාරක වෙනසක් තියෙනවා. ෆ්ලයිට් එකේ ගියත් පැය 3මාරක් යනවා. එතකොට ඉච්චර ලොකු රටවල් තියෙනවා. ඉතින් මම කල්පනා කරනවා මෙච්චර රටවල් ලොකුයි. මහා සාගරය රටවල් වගේ තව 3න් දෙපඟුවක් විශාලයි. මහා සාගර පෘථිවිය කොටස් 3කට බෙදුවට පස්සේ එක කොටසයි පොළොව තියෙන්නේ. කොටස් දෙකක් වතුර තියෙනවා. දෝපත් තියෙනවා. මෙච්චර දේවල් දීදී මේ ගම අපේ ගමේ මෑනේ නාචේ ගෙදරම ඉපදෙනවා. ඇයි? මේ රට මෙච්චර විශාලව තියෙද්දි ලෝකෙ මෙච්චර විශාලව තියෙද්දි සම්පූර්ණ ඈත සම්පූර්ණ තියෙද්දි මැරිච් එකයි වෙගෙද කොහොමද? මම ඉපදුනේ මේකේ ජීවත්ුනේ මේකේ මම මැරෙන්නේ මේකේ. මේවා හදන්න එපා. මම මැරුණාට පස්සේ ඕන එකක් කරගන්න මට හොඳයි. මේක උඹලට හොඳ නැතුණාට මේ ගෙදර මට හොඳයි. ඒකෙම ආයෙ වෙතුරක්වත් වෙනස් කරන්න දෙන්නේ. 1960 ගණන් වල ජීවිත සාරි මොනලේ වල විවාහතාව. ඔය දෙන්න වල කියන්නේ වගේ විදිහට ඉස්සරහට යම් කරන්නට ඔය සාරි දානවා වගේ. දැන් මේ සංසාරේ නැහැ. පොඩ්ඩේ පිළිවෙලකට පොඩ්ඩේ වාසික දෙයක් කරනවා මේ පිටුවල ඒකත් කියලා කියනවා අදාගන්නවා අවරේ යන පොඩ්ඩේ යන දෙන්නේ ඒකත් ආයෙත් කරනවා හරියටන්නේ වලන මොඩිය වකරේ අවරේ දෙන්නේ කියනවා සමහර ඔයා පරණ වලට ඔය පෙත්තකමේ තියාගෙන ඉන්න එකම ඔයාලට හරහට ඉන්න ඕන. ඒ ආස්කර ඒ විදිහට මේවා අම්මලා මේවා ඕන වේ. තියාපල්ලා ඕන වේ. කියනවා. ඔය ගේ 10 දෙනෙක් අල්කලා උකන ගෙනියට දාන්න දෙන්නේ. බලන්න මම ඔය වගේ ගෙවල් ආච්චි දැන් මාසයක් යන ගන්න මේකට ඉඳලා ඉන්නවා මේකවත්. ඊට පස්සේ දෙමළර ගේම් බා දවසක් මේ පැත්තට පැනගෙන එනවා. ඊට පස්සේ අර ගැරඩිය විද පැත්තට එනවා. ගේම් බා දෙකම ගිහිල්ලා. කලින් ගිහින් අම්මා යනවා. දැන් ඔයාලා ගෙදර ඔය විත්තිය රූමේ ඉඳලා මැන්සෙක් වතාවම ගිහිනවා.
ඌරට වුණා. ඌර ගිල්ලා ගියා. හේන පාරු මරණ ඌරව කරන ඉතින් අර දඩයක් විත්ත අපච්චි. අද ජීවිතේ අපච්චි මේ ජීවිතේ අපච්චි. දැන් මේ ඌරෙක් බලන්න පාන ඊට පස්සේ කරේ තියාගෙන එදාම රහතන් වහන්සේ ගෙදෙට වැඩියා. රහතන් වහන්සේ මුළු පවුලම කරේ නේ. ඒ ස්වාමීන් කියන්නේ ඔය උඹ ලැබුණේ තාත්තට. බඩපලම් බලන්න දෙරණි කිව්වේ දෙරණි දෙක. දෙරණි බඩපලම් කිව්වේ. වෙකදායි සංසාර උපාදාන මාන කියලා. ඒ විලාමේ කොහොමද දලේ මන්තේ සාමදාන මේ බුදු සසුන සදා එහෙම මිනිසුන්ට ජීවිතේ හදා ගන්න පුළුවන්. ඔයත් එක එක දේවල් වලට ආස කරන්නේ නැහැ. ටිකක් ආච්චි සීයලා වැඩි ටිකක් පොඩ ටිකක් කල්පනා කරනකොට ඔය චෙක් කරනවා. ඔයාගේ හිතේ වැඩි දුර නෑ කියලා. ඊළඟට මොනවද කියන්නේ? අතට මල් දෝසක් අරගෙන නිර්මාණය ටිකක් අරගෙන රුවන්වැලිසෑය දිහා බල මළුවෙන් ගොඩට එනකොටම ලස්සන කෙල්ලෙක් දැක්කෝ. අඩවසක් කොල්ලෙක් දැක්කෝ. ඔයාලා රුවන්වැලිසෑය අමතක කරලා යා දිහා මල්මන පුතේ. ඔයාලා මල්මච්චකේ යන අනුසරයි. මල්මච්චකේ යන යා ජීවිතේ වැඩිපුරම උපාදාන වෙච්ච මම අපේ අම්මට කිව්වා රුවන්වැලි සෑය මාව දකින්න. ඒත් ඔයා සෑය වඳින්න නැතුව සෑය ළඟට නොයා අඳුර ළඟට ආව. ඔයා අපේ අපේ අම්ම නම් හලේ දේවල් කියනවා. හොඳ දේවල් කියනවා. හොඳ දේවල් කියනවා කියලා අපිට කියලා මේ ලෝකා සම්මාන බුදුරජාණන් වහන්සේ කී දෙනෙක් මේ සසරින් එතර කෙරෙව්වා. අම්මෝ පටාචාර බුදු කෙනෙක් නැත්තම් කිසියක් නෑ. ආයමත් දුක් පිට විදිහට කී ගමනක් ඒක පටාචාර බුදුරජාණන් කළා සංසාර බුදු සමීප. ඔයාගේ රොට විදිහේ ඔයා බුදුන් සරණ යන බැරි වෙච්ච නිසා හිතට කියන්නේ මුද්ද පාරන ඉතර වෙන බැරි වෙච්ච නිසා මුද්ද පාරන දුක් විඳින ගමන මිනිහගෙන් නැගෙනවා කියන්නේ මුද්දට දුන්න කොල්ලට ආවනේ හිතට කියන්නේ මුද්ද පාරන මුද්ද ඉතර වෙන බැරිනවා එදා සතර ගමන නිමා කළා තිබෙන අද විඳින කිසිම දුකක් නැහැ කොච්චර අපි ජීවත් වෙලා ඉන්න මවගේ වියෝගේ පියාගේ වියෝගේ දරුවන්ගේ වියෝගේ අම්මලා තාත්තලා මම පිටින් ඉතින් දරුවෝ ආදරේ කරලා සීන ගොඩාක් මවාගෙන අසාධයක් නැත්නම් පස්සේ එතන අපායක් වගේ මම කිතරාන්නේ නැහැ. සීන අනාගතේ මුංගෙන්ම සැනසෙන්නට ඇති කියලා තමන් කාරණේ මොන්නේ නැතුව දරුවෙක් කමතල අවසන් දෙවස් තුනක් දාගන්න තුන්වැරදි වැඩ කරලා ඉන්නේ කියන්නේ කැපදීන දෙන්නනේ යන්නේ නැහැ. අම්මා කොහොමද ගෙදෙන්නේ? ඕක තමයි සසර. ආයතන ඔබ දෙන්න කැමති නම් අනුන්ගේ ඇටකොල ඔය අනුන්ගේ ඇටකොල ආම්රෝට දැනගෙන ටීවී එකේ නිවුස් බලලා පත්තර බලලා අරහත් මන්දිරයට අරහත් අවතාරයට අරහත් මේක කළා කියන එකිනෙකාට ඇටකේ කියන්නේ තමන් පන්තිපත් වාහන කරගෙන
ඒක පැරණි අනුපාවවල තියෙනවා තේරවාද කියලා කියන්නේ. නමුත් ඔය අනුපාවවල තියෙන මනෝතර කියනවා එක මොහොතේ නැරෙක නැව මොහොතේ ගිලෙට යනකොට ගැස්පරේ ඇවිල්ලා ඒ නැව පිට දෙන යමි කුසලදී මිනිස්සු බේරනවා. එතකොට මේ බේර ගන්න යද්දී මේ මිනිස්සු බේරිලා අර ගැස්පරේ කොහොමද කිසිම අර නැව තරම් කරගෙන ඉන්න ගොඩබිමට ගෙනවා. මේ මිනිස්සු ජීවිත ඔක්කොම බේරගන්නවා. අධික වෙනස මාර්ගයේ නිසා මේ විශාල ගැස්පරේ බේරෙලි නැතිරි වෙන්නේ කියලා බෑදලා. අර මිනිස්සු පිට ආවම මාර්ගයේ වීරකන්ත ගැස්පරේ අර මේ කැන්ටරගේ අනිත් වගේ වටේ තියෙන මේ යාගලා ඒවා දුරලා ඒකේ සාම වෛරයක් ඒ වෛරය එක්කෝ යම්සේක වෙනවා අර මිනිස්සුම ඔය කැලේ යනවා ඇඟිලි කපනවා ඒකේ බුදුසමට ඔච්චර අඟුලිමාල කියන එක්කෙනෙක් බේර ගන්න කැලේට ගියේ ඇයි ඉත කාලෙ දහසක් මැරෙන්න බේර ගන්න යනවා ඒක තමයි අසර ඒ නිසා වෙලි වෛරය කරන්න දැන්තිකාට තිනාලා එක ආත්මයකට එක වෛරකාරයෙක් හදාගත්තොත් පිටුතුනේ අපි ඉඳලා තියෙන ආත්ම වැඩි පොළොවේ වෙලකට ගන්නවා. ආත්ම දායක එක ආත්මයකට එක වෛරකාරයෙක්ම ආත්ම දානකම වෛරකාරයෙක් දාන. ආත්ම ලක්ෂයක් වෛරකාර ලක්ෂයක්. මුන්ති ඔක්කොම එක ගමක ඉපදුනොත් මුළු ගමම ගැටෙනවා. ඕනේ ඔයාලට අසාධාරණයක් වුණොත් අනේ මේක මගේ කර්මයක් වෙන්නද කියලාවත් හිතා ගන්න වෛර කරනවා. ඒ මිනිසුන්ට උදව් කරන්න. hina වෙන කතා කරන්න. ඉතින් කනට කියලා ගන්න එපා. නෝල් කොටක් නැතුව අම්මා අප්පවත් අඳුරන්නේ නැතුව කෑස් ගන්න ඉපදිච්ච අපි හිතේ තරහකාරව පොඩි දෙන්නගෙන. ඔයාලට මට බෑ කියලා ආසාවෙන් කට්ටිය පොඩි වෙනදගෙන මැරෙන්න ඕනේ නෑනේ මහා බරකින්. හිත නිදහස් කරගන්න. මැරෙන්න කලින් නම් මේ මනුස්ස ලෝකේ ඔයා ඕන කියලා පතන්න කෙනෙක් නැත්තම් දුවේ පුතේ සුපිරි සුපිරි පතන්න. අපි මොන්ඩිසෝරි යන්න පතා ගන්නාවේ නෑ. මොන්ඩිසෝරි යන්න ඕන කියලා. ඉස්කෝලේ යන්න පතාවේ නෑ. ඉස්කෝලේ යන්න සිද්ධ වුණා කියලා. රස්සාවක් කරන්න පැතුවේ නෑ. රස්සා කරන්න වෙනවා ජීවත් වෙනකොට රස්සා කළා. අන්න ඔය වගේ තමයි මනුස්ස ලෝකේ ඉපදෙනකොට විවාහයක් කරගන්න වෙනවා. ධර්මවල හදන්න වෙනවා. පෙරේත වෙන්න එපා. ඒක ජීවිත එක්තරා කඩේමක් කියලා විතරක් හිතන්න. ඔයාලගේ ගමන ඔයා යන්න මගේ ගමන මම යනවා. හොඳ මිනිස්සු ඉන්නවා එහෙම තේරෙන්නේ. ආච්චිසියයි ගොඩාක් ආදරෙන් ඉඳලා. ත්‍රිවිල් කියනකොට ත්‍රිවිල් එක හැප්පුණා 100 ගලු වැදුනා 100 ආච්චි තමයි තුන්නේ. ඉක්මනට 100 උස්සගෙන ඉස්පිරිතාලට ගියා. පොලිය දාගෙන යනකොට දොස්තර කිව්වා අම්මා මුන්දනම් බේර ගන්න බෑ කියලා. ඒත් අම්මා දැඩි සත්කාරයට ගෙනියන තාත්තා ළඟට දුවගෙන ගිහිල්ලා දුව තාත්තගේ අත් දෙක අරන් කියනවා මගේ රත්තරන් මැණික මේ අත් දෙකෙන් හම්බ කර මටයි දරුවන්ටයි කන්ද දුන්නා මගේ රත්තරන් උඹ මට ණය නෑ උඹ තුසිතේ බලයක් මගේ මැණික දෙව්ලොව ඵලයක් උඹ අපිට ණය නෑ. එහෙම මිනිස්සු තියෙනවා. එහෙම මිනිස්සු තියෙනවා. ණයකාරයෝ නොවේ. පතන්න එපා. තෝ නොදකින් කියලා කියන්න එපා. උඹ නොදකින් වුණාට තව ඉන්නවා කෝටි 800ක්. ඒ ගානට වද දෙන්න. ඒක ඉංග්‍රීසි දීලා මිරිස් ගත්තා වගේ. මේ මිනිහා හොඳයි කියලා හිතේ සාසරේ. අම්මා නොවුන කෙනෙක් නෑ පුතා නොවුන කෙනෙක් නෑ. එක අම්මා කෙනෙක් මට ඇවිල්ලා කිව්වා ඒ ඊවල් නම් කොල්ලේ ඇවිල්ලා ඒ ගෙදර තිබ්බ පළතුරු ගහ peer ගහක් පිරීලා තිබ්බා කිව්වා. වටපිට බැලුවක්ව ගෙඩි ටික ඔක්කොම කල්ලා විස කළා. මං ඇහුවා අම්මා ඒ දරුවට හැරකලා නෑ සාහතරනේ මම මොකුත් කිව්වේ නෑ.
හැබැයි මට හිතුණා මොන්ට සංසාරේ පළතුරු ගෙඩියක්වත් නැති වෙයි කියලා හිතුණා. මං කිව්වා අම්මා එහෙම හිතන්නත් එපා. දුව නොවුන කෙනෙක් නැහැ, පුතා නොවුන කෙනෙක් නැහැ. යම් දවසක ওই දරුවා ඔයාගේ පුතෙක් වෙලා ඉපදුන දවසට තමන්ගේ පුතාට තමයි පළතුරු ගෙඩියක්වත් නැත්තේ. ඒකට කියන්නේ අනිත් අයට හෙන තියන්න එපා කියලා. තොපිට හෙන ගහපියෝ කියලා. දුව නොවන කෙනෙක් නෑ, පුතා නොවන කෙනෙක් නෑ. ඒ මිනිස්සු යම් දවසක තමන්ගේ දුව පුතා වුණාට පස්සේ තමන්ගේ දරුවට හෙනේවා තියෙනවා. ඕන්නේ නෑ. තියෙන කර්ම හොඳටම ඇති. මේක තමයි සංසාරය කියලා හිතලා බුදුවරුන්ට පහදින්න. දහමට පහදින්න, සංඝ රත්නයට පහදින්න. පින්වතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ එක වැද්දෙක්ව දැක්කා දිවසින් අතීතයේ බුදු කෙනෙක්. ඒ වැද්දාට ඇස් වලින් බුදු කෙනෙක් දකින්න පින නැහැ. හැබැයි ඒ බුදුරජාණන් වහන්සේ වැද්දා ඉන්නේ කැලේ. වැද්දා යන පාරේ බිමට නැවුන අත්තක සිවුර ගලවලා ඒ අත්ති සිවුර ඇතුළුවා නොපෙනී වැඩ හිටියා. අර වැද්දා සිවුර දැකලා අම්මෝ ශ්‍රමණයන් වහන්සේ නමක් කියලා වැන්දා. හිත පහදවා ගත්තා. ආයෙ වෙදකමින් ගියා. ඒ වැද්දා සසරේ ඒ කර්ම ගෙවලා ගෞතම බුද්ධ ශාසනය අරහත්ත්වයටපත් වුණා. සිවුරට වැඳපු නිසා. චීවරයට වැඳලත් එහෙම කුසල යාවන සම්මා සම්බුදු කෙනෙක්ගේ ශාරීරික ධාතුවට වැඳලා සෑයකට වැඳලා භෝගියකට වැඳලා කොයිතරම් පින්ද, කොයිතරම් පින්ද. එක රහතන් වහන්සේ නමක් දේශනා කරනවා. එයා සංසාරේ හරි සද්ධාවන්තයි. නම බුදුරු නැති කාලේ අද වගේ කාලෙක ඉපදෙලා තියෙනවා. බණ ඇහෙනවා, සංඝයා දකින්න ඉන්නවා, බුදුරජාණන් වහන්සේ නැහැ. මේ හරි සද්ධාවන්ත දවසක් සිහිනෙන් බුදුරජාණන් වහන්සේ දැකලා. උදේ තුම සතුටු වෙන්නේ හිටිනකොට. එයා හිතනවා ඇත්ත බුදුරජාණන් වහන්සේද දන්නේ නැහැ. එච්චර ලස්සන ඊටත් වැඩිය ලස්සනයි දන්නේ නැහැ. කියලා හීනෙන් පෙනෙච්ච බුදුරජාණන් වහන්සේ ගැන සතුටු වෙලා. මේ පින්බලෙන් ගෞතම බුද්ධ ශාසනය නිවන් දැක්කා. බුදු කෙනෙක් කියන්නේ හීනෙන් පෙනුනත් එයාට සිත සලසනවා. ඒ නිසායි මුළු හදවතින්ම බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න කියන්නේ. ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න කියන්නේ. සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න කියන්නේ. මේ ලෝකේ යන්තා රහතන් වහන්සේලා වේද, යන්තා මඟපල්ලාමින් වේද, සසරෙන් එතර වූ කෙනෙක් ඒ සියලු දෙනා බුදුන් සරණ ගියා. ධම්ම සරණ ගියා, සංඝ සරණ ගියා. ඔබගේ දුක නතර වෙන තැන තමයි මේ තුනුරුවන් සරණ. ඒ සරණට පැමිණිලා සිල්පද පහ ආරක්ෂා කරගන්න දුකින් ඉන්න එපා. මේ මූණ එල්ලගෙන දුකින් ඉන්න එපා. හැම දුකක්ම මේක තමයි සංසාරය කියලා හිතන්න. ගෙවවල කරදර ආර්ථික ප්‍රශ්න ඔච්චර මුදකලා තුනන්නේ තුන්වේල විවියා වතුරියා මනලා දෙන එක දවසක රුළු මන්දිරේ බලන්න ඔබ කියන්න තේරෙන්නේ නැහැ කියලා. તો මෙච්චර කාලයක් කියලා දුන්නේ වෙන පොලින් හරි කරන්නේ. තුන්වේල වියලා වෙදි ටික හොදලා ගියේ බලාගෙන සමාගමකට ගිහිල්ලා ඊළඟට පාන්සලේ නැත්නම් වලට ගිහිල්ලා ඔය ටික ඔක්කොම කරලා ගේ දුරට බලාගෙන වහල් එකක් වගේ වැඩ කරලා පාළුවේ ජීවිත මේ මිනිහා මේ පාට් එක කියලා නරකක් කියලා බයි. තමන්ගේ වලවලට මහා තියෙන තුමාට ඔක්කොම ටිකක් ඉතින් හොඳ පාර සංසාරේ යනකොට හොඳ පාර. හිතට කියන්නේ මොකද එනවා හිතේ. මේ දුක දින තමයි සමහරවිට ඔයාගේ හිත හදාගත්ත ගමන් මේ දුක නැති වෙනවා. ආත්මාල බැරම නැන්න මේක කරගන්න. ඈත දුසරන මොනවා කරන්නේ සංසාරේ. සතුටුට පස්සේ ආ දුකින්ම ගෙදෙන්න මාවනේ. හැබැයි මෙයා දකින්නට මේ කාරණා බෑ. එයා බලන සෝවාන් කලින් ජීවිතේ වෛරයක් පිළිගන්නද තියෙන්නේ. හැබැයි ආය බුදුන් සරණ ගියා එයා සෝවාන් රාජ්‍යමාන මේ ගෙදර නෝනත් සෝවාන්. සමාජයට ඔයාගේ සැර අඩු වෙන එක ඔයා ඉවසන එක තමයි මෙන්න ආදාරයක් පුළුවන්.
වගේ එකක් කියන්න එපා දෙන්න. වැඩක් නැහැ. අවුරුදු 20ක් විතර කිව්වොත් හැදෙන්න බෑ. ඕවා දරුවන් අරමඟ පෙන්වන්න අධ්‍යාපනය දෙන්න හොඳ නරක කියලා දෙන්න යුතුකම් ඉෂ්ට කරා. ඔයාලා සැසඳෙන් යන තුනුරුවන් විපාදාන කියන එක ගැන හිතන්න මේ මහා පොළොවේ ඥාතීන් දරුවන්ට ඇදෙන්න එපා ඔච්චර. ඊට පස්සේ මේ ඉතින් ඒ වගේ ලෝකයක් සැනසුණු බුදුරජාණන් වහන්සේ අද වගේ විසක් වෙන පොය දවසක කුසිනාරාම උපවාදන සාරාමත්‍යානි පිරිනිවන් පාවලා ලෝකේ දහමයි සතුරු ධර්මවා ලෝකේ ආලෝකමත් කරපු හිරු මණ්ඩල බැස ගියා. ලෝකේ සිසිල් කරපු සඳ මණ්ඩල බැස ගියා. දිවි දේවතාවෝ හැඬුවා. අපිට ඉතුරුනේ ධාතුන් වහන්සේලා විතරයි. මේ ධාතුන් වහන්සේලා යම් දවසක පිරිනවන පාන. ඒකට කියනවා ධාතු පරිනිර්වාණය කියලා. ඒ ධාතු බුදු සසුනේ ඉවරයි. ඉන්පස්සේ පින්පව් කුසල අකුසල මොකද්ද කියලාවත් කතා වෙන්නේ. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10ට බහිනවා. වැඩි ඈතක නැහැ. වැඩි ඈතක නැහැ. ඒ නිසා අද වාගේ වෙසක් පොන් පොයේ දවසක ළඟ ඉඳලා හෝ දුර ඉඳලා හෝ මේ වගේ උතුම් පින් කටයුත්තකට මොහොන වෙලාවේ එකතු වෙන වෙලාවේ හොඳ අදිෂ්ඨානයක් ප්‍රාර්ථනාවක් ඉති තියාගන්න. මටත් සසර දුකින් නිදහස් වෙන්න ලැබේවා. දිවි දිබෙන තුරු නිවන් දකින්න තුරු බුදුරජාණන් වහන්සේම සරණ යමි කියලා හිතන්න. දිවි දිබෙන තුරු නිවන් දකින්න තුරු ශ්‍රී සද්ධර්මයේ සරණ යමි කියලා හිතන්න. දිවි දිබෙන තුරු නිවන් දකින්න තුරු ආර්ය මහා සංඝරත්නයේ මම සරණ යමි කියලා හිතන්න. මා මේ අද ධර්ම ශ්‍රවණය කරපු පින් බලයෙන් වෙසක් පොන් පොයි දවසක අප බුදු සමිඳු ඉපදුන බව සත්‍යයි. වෙසක් පොන් පොය දවසක අප බුදු සමිඳු සම්බුදු බව සත්‍යයි. වෙසක් පොන් පොය දවසක අප බුදු සමිඳු පිරිනිවන් පෑ බව සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් මගේ ජීවිතයේ වැරදි අඩුපාඩු හදාගෙන හොඳ මඟට ගන්න මට ශක්තිය ලැබේවා. ආශිර්වාද ලැබේවා. සසරේ පින් මතු වේවා. සසර දුකින් එතර වෙන්න අද මේ රැස් කළ පින හේතු ආශිර්වාද. ඉතින් පිටුතුනි අද මේ ඓතිහාසික ගණේ වැව පුරාණ රජමහා විහාරයේ ඓතිහාසික පින්කමක් සිද්ධ වුණේ. ඉතින් මේ ජන ගඟක් මේ භූමියට කැඳවන්න තරම් අපේ කර්මෝමේ සිවිදම සාමනාසේ පින්කම් තුනා වාසනාවන්ත වුණා. මිනිසුන්ට හොඳ දේවල් කියලයි ඒ දේවල්. හොඳ වචනයක තියෙන බලය හොඳ වචනයක බලය. ඉතින් ඒ නිසා අපි මේ රැස් කරගත්ත පින මම මගේ පෙරේ ජීවිතේ රැස් කරගත්ත පින කර්මෝමේ සිවිදම සාමනාසේ අනුමෝදන් කරනවා. මේ මිනිසුන්ට හොඳ නරක කියා දෙමින් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ජාති ආගම් කුලමත දේශීකින් තොරව මනස වර්ගයාට මෛත්‍රියෙන් කටයුතු කරනවා. දැන් මට කියනවා ආන්දරන දේදන මගේ වැඩේ කටයුතු සුවපත් වෙනවා සුවපත් වෙනවා. මේ මොකද තමයි ආන්දරන මෛත්‍රී භාවනාව. ඒ නිසා වෙන්නත් එච්චර මිනිසුන්ට ප්‍රියමනාප සුවපත් වේවා කියන වචනේ කටින් පිට වෙන නිසා. ඒ වචනේ කටින් පිට වෙන නිසා වෙන්නේ නැති ඒ කටින් කියන වචනවල එච්චර හැදිරෙන්නේ. බලන්න සුවපත් වේවා කියන වචනේ කියන වචනක ඔයාලා දෙතර හැම වෙලාවම තෝරේ විකේ මොනවද මම ඔයාලා කියන දේවල් වලට දරුවෝ ඔය කටවල වචන කියන්නේ හොඳ වචන. ඉතින් අපේ ශාසනයේ මේ ලෝක සාසන කටයුතු කරන තුනුරුවන්ගේ ආශිර්වාද දිවිරේක කරන්නේ අද මේ කළ පිනේ ආසකම ආශ්චර්ය හේතු ආසන වේවා. මේ ලෝකයේ මිනිස් ධර්මයෙන් සනසවන්න කර්මයේ සිරිදම ස්වාමීන් වහන්සේ සියලු ශක්තිය ධෛර්ය ආශිර්වාද සැලසේවා. පින්කේ ශාසනයේ ඉෂ්ට දේවතාවයන් බොහෝමයක් මේ ශාසනයේ ඉෂ්ට දේවතාව මේ විහාරතරගත දේවතාව සියලු බ්‍රාහ්මණ සදේවී ලෝකවාස දෙවියෝ සාත්‍විකයෝ
ස්කන්ධිනිය රතරාෂ්ට විරෝධ රූපාස් වෛශ්‍රමිකන සතරවරන් දෙවියෝ ඒ වගේම ආලෝක සිල්පතිතුමා ප්‍රධාන සිල්පති දෙවියෝ ශ්‍රී විෂ්ණු කතරගම සම්පූර්ණීසන දෙවියෝ ආයනායක කම්බාර පත්තින කම්ම කලවරානි මේ පෙරලා ගන්න දෙවියෝ ආයනායක දෙවියෝ පත්තින මෑණි ගණපති දෙවියෝ එතකොට සියලු දෙවි දේවතාවුන් වහන්සේලා ගස්කල් මහපර්වත ජලතටාක භූමියස්ත දේවතාවෝ මේ පුරාණ විහෙර විහාර ඉදිකරන දෙව්ලෝකම් දේවතාවෝ නාම නාම පිරිස යක් රක්ෂරාසාදී සියලු දෙවි දේවතාවෝ අද මේ කල්පින සතුටින් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා ඒ දෙවියෝ මේ බුද්ධ ශාසනය මේ සංඝරත්නය මේ අහිංසක මිනිසු දෙවියෝ ආරක්ෂා කරත්වා ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං කම්මෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං කම්මෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං කම්මෝදිत्वा චිරං රක්ඛන්තු මම් පරන්ති. ඒ වගේ රැස්වන සියලුම පුණ්‍ය ධර්මයන් මේ විහාර පරම්පරාවේ අපවත් වන සියලුම ස්වාමීන් වහන්සේලාට ඒ වගේම අපගේ කර්තව්‍ය ස්වාමීන් වහන්සේගේ අයියා නැතිවුණේ අයියාට මේ පවුලේ මියගිය සියලු ඥාතීන්ට ඒ වගේම මේ ධර්මශාලාව ඉදිකරන්නේ ගොඩාක් අවබෝධ කරගන්න පියාණන් මේ පරිලෝක ඥාතීන්ට ඔයාලා මේ පරිලෝක ඥාතීන්ට ඒ වගේම මේ සතර පිරිවේ මේ පරිලෝකයේ ධාර්මික මුළු පන්සලේම මිනිස්සු එකතු වෙලා බණමාලා රැස් කරගත්ත පින අනුමෝදන් කරමි අනුමෝදන් සරලව සැපේන සාන්තියට නිදහසට පත් වේවා. ඒ වගේම මා පින් අනුමෝදන් කරනවා මේ ගෞතම බුදුසසුනේ පිහිට තිසරණේ සරණ යහපත මත සමසන දුන්නේ මාගේ බුදේවෝතුම් පරම පූජනීය පින්වත් මහමෙවුනාගේ ලොකු ස්වාමීන් වහන්සේ අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ සැලසේවා සියලු සාසන ධර්මාභෝධි හේතු වාසනා වේවා. ඒ වගේම මේ රැස්වන සියලුම පුණ්‍ය ධර්මයන් නිකවැරණිය සමදරාපිටේ ශ්‍රී පාලිත විද්‍යායතන පිරිවෙන ඇතුළු ගදීවැව පුරාණ විහාරයේ විහාරාධිපති තැන්පත් පූජනීය ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි ගල්පිටියාගම වදිරවංශ අපේ නායක හාමුදුරුවෝ මේ අපේ ස්වාමීන් වහන්සේගේ ශාසනික කටයුතු වලට ආශිර්වාද කරමින් නායක හාමුදුරුවෝ මේ තමන්ගේ ජීවිතේ රැස් කරගත් පින ඒ වගේම තමන්ගේ ශිෂ්‍යයා මේ විදිහට ලොවට දහම් බෙදමින් කරන ශාසනික කටයුතු අනුමෝදන් වෙමින් අපේ නායක හාමුදුරුවෝ මధుර නිරෝගී විකාශයේ සම්පත්තිය ධර්මානුකූල නිර්වාණය ලැබේවා. නැවතත් කතුමෝගේ සිරිදම් ස්වාමීන් වහන්සේ සිහි කරනවා ස්වාමීන් වහන්සේගේ සියලු ශාසනික කටයුතු සාර්ථක වේවා. ස්වාමීන් වහන්සේගේ සියලු ආරක්ෂාව ලැබෙන සැලසීම මුවෙන් පිට වෙන බණපදයක් ගානේ රැස් වෙන පින් බලේ මිනිස්සෙක් හැදෙන වාරයක් පාසා රැස් වෙන පින් බලේ නිවනට ලං වේවා සසලින් එතර වේවා. ඒ වගේම ඊයේ පෙරේද මහානන්ද අපේ පොඩි ස්වාමීන් වහන්සේලාට පන්සලේ සිටින පොඩි හාමුදුරුවෝ ඇතුළු සියලුම සංඝ රත්නයේ මේ පින් ලක්පේ සිල්වසේ සංඝරුවන්ට මේ පින සසරෙන් එතර වෙන්න හේතු වාසනා වේවා. ඒ වගේම ජාති ආගම කුලමල වේදීන් තොරව ස්වාමීන් වහන්සේගේ ශාසනික කටයුතු සඳහා බොහෝ දෙනෙක් ස්වාමීන් වහන්සේට සලසක්තිය හිටියා. එකතු වුණා. ඒ සියලු දෙනාට පින් දෙනවා. මේ සියලු සමාදානය සඳහා මේ පින්කම උපකාර සියලු දෙනාට පින් දෙනවා. දායකයන්ට පින් දෙනවා. බණේ සේවක සියලු දෙනා චුටි දුරපතා තරම් දුරපතා ආනාපාන වෙනවා. වල ආදමයි දෙමෝපියන් අකුරුකින් ගුරුවරු සියලු දෙනාට පින් සිදු වෙනවා. අද දවසේ දවසක් පැවැත්වූ දානවා පැවැත්වූ සංඝරත්නය ඒ වගේ සංවිධානයක් සියලු දෙනා ආරක්ෂක සියලු දෙනා පින් සිදු වෙනවා. සියලු දෙනා
මෙලා දුක්ඛිත සංසාරේ විසක් මොහොතේ දැස්කලපන හේතුවා උතුම් සම්පූර්ණ බලයෙන් පරිදි දුරුනායි ග්‍රහක වෙතේ විසින් ඔබ සිටියා පිටතොලි වෙනස් කිරීම කීපයක් තියෙනවා. පළවෙනි කාරණය තමයි අද විහාරස්ථානයේ නවතින සියලු දෙනා වෙනුවෙන් ආහාරය සපයනවා. ඒ විතරක් නෙවෙයි හෙට උදෑසන 5ට මොකද කරන්නේ? හෙට උදේ පාන්දර 5ට කොළඹට බස් එකක් පන්සල ගාවින් දාලා තියෙනවා අපේ නිකෝධිකාරීතුම. ඒ වගේම කුරුණෑගලටත් බස් එකක් දාලා තියෙනවා පන්සල ගාවින්. ඒ කියන්නේ හෙට උදේ පාන්දර 5ට පන්සලෙන් කොළඹට බස් එකක් යනවා. මම හිතනවා එතකොට ඒක ගිහිල්ලා අපේ ලංකාවේ 4 දිග්භාගයෙන් ඇවිල්ලා ඉන්න අම්මලාට තාත්තලාට හැමතැනටම යන්න පුළුවන්. එතකොට කොළඹට කුරුණෑගලට යන බස් දෙකෙන් මේ ප්‍රධාන මාර්ගය හැම එකටම යන්න පුළුවන්. කොළඹට යන්න පුළුවන්, කුරුණෑගල යන්න පුළුවන්, ප්‍රධාන පාරවල් වලට යන්න පුළුවන්. කිසිම බාධාවක් වෙන්නේ නැහැ. මෙතනින් නැග්ගාම නිදාගෙන ගිහලා කොළඹින් බහින්න පුළුවන්. හරිද? ඒ කටයුත්ත මතක තියාගන්න. රාත්‍රී ආහාර ගන්න, නිවි හැනෙල්ලේ ඉන්න. පින්කමට ආවගේ උදව් උපකාර කර සියලු දෙනාට පින් සිද්ධ වේවා. පිටතට මේ වෙනකොට විශාල ජනකායක් විහාරස්ථානයේ හිමින් පවතින පැමිණිය. අපි මේ වෙනකොට සාමාන්‍ය මුදලින් ගන්න ලක්ෂ කමාරකට වැඩ පිළිවෙලක් කරනවා. විශාල පිරිසක් ඉන්නවා. කෙසේ හෝ වේවා අපේ ගෞරවනීය නායක මහින්දානහන්සේගේ වුණායෝ දායක පින්තුන්ගේ මැදිහත්වීම ලෝකවාසී සත්පුරුෂයන්ගේ අපවීම සිද්ධ කරගන්න යෙදෙන සියලු පින්කම් කටයුතු මෙතනින් නිමාවටපත් වෙනවා. සියලු දෙනාට පෙරවන සමන නිරෝධ භාවයේ ජීවන උදා වේවා. සසර කෙලවර අමාමහාන සෝලබන් අපි කරගත් සියලු කුසල කර්මයෝ හේතු වේවා වාසනා වේවා. එතකොට අපේ දායක පිරිසට මේ කරන නිවේදනය හෙට උදේ 10ට කලින් අපි කිරියුතුවලා මේ සියලු කටයුතු නිමාවටපත් කරන අපේ දායක හේතු පන්සලට හෙට උදේ පන්සල කිරියුතුවලා